समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बधन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බද්ධියාතේ භන්තේ ආවට්ඨනී මායා පියාතේ භන්තේ ආවට්ඨනී මායා කල්යානිතේ භන්තේ ආවට්ඨනී මායාති අපි සමරවීර ශ්‍රී වර්ධනාරාමාධිපති විචිත්‍රභානී අපේ සහෝදර පණ්ඩිත මාතටිල්ලේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි හැමෝගෙම සූදානම ලෞතුරා ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් බණ පදයක් ශ්‍රවණය කරන්නට සාම්ප්‍රදායිකව ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට කලින් දේශකයන් වහන්සේලා දහම් අවවාද දෙනවා. බණ අහන්නේ කොහොමද? බණේ තියෙන වැදගත්කම මොකක්ද? බණ අහපුවම ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ කරුණු රාශියක් මේ අතන්ට අහන්ට ලැබෙනවා. පුංචි සිහිපත් කිරීම කිහිපයක් පමණක් මතක් කරනවා. එක බණක් හරියට ඇහුවොත් කල්ප 9ක් සැප ලැබෙනවා. බණට බාධා කරොත් ඒ විදිහටම කල්ප 9ක් දුකටපත් වෙනවා. එනිසා මේ වටිනාකම තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. හිටගෙන බණ අහන්න සූදානම් වෙන අය බොහොම සංවරව වාඩි වෙන්න. බුදුහාඳුරු විනය නීති පනවලා දෙනවා. මහණෙනි හිටගෙන ඉන්න මිනිස්සුන්ට බණ කියන්න එපා. මහණෙනි නිදාගෙන ඉන්න මිනිස්සුන්ට බණ කියන්න එපා. තුවක්කුවක් අතේ තියන් ඉන්න මිනිහට බණ කියන්න එපා. බුදුහාඳුරගේ නීති මාලාවක් තියෙනවා. නිසා බොහොම ගෞරවයෙන් ඔයත් දහම් ගෞරවය ඇතිව පහසු ඉරියව්වකින් වාඩි වෙලා බණ අහන්න ඕනේ. දැන් නම් බිත්ති කොන් අල්ල ගන්න බෑ. උපාසකම්මල වේලහසන ඇවිල්ලා අල්ලගෙන මැද හරි කමන්නේ පහසුවෙන් ඉඳ ගන්න. හේතු වෙලා බණ ඇහුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් එකක් කියන්න එපා. සමහර හාමුදුරු බයිනව නේද හේතු වෙලා බණ අහද්දී. මම බයින්නේ නැහැ. මම නම් කියන්නේ හොඳට පහසුවෙන් ඉඳ ගන්න. ඔහේතු වෙලා අර පුටුවල ඉඳගෙන බණ අහන්නේ කවුද? සසරේ හොඳට ඉඳ ගන්න ආසන පූජා කරපු අය. ඇඳි පුටු පූජා කළා පේන්නේ නැද්ද? සනීපෙට ඉඳගෙන ඉන්නවා. ආයිතින් මම පැය 2-3ක් බණ කිව්වත් ඔය ඇත්තෝ අහනවා හොඳට. මැද ඉන්නේ කවුද? ලෝභකමට බංකු පූජා කරලා ආයි හේතු වෙන්න හම්බ වෙන්නේ නැහැ. සතත පැය භාගයක් විතර යද්දී මැද ඉන්න උදවිය ඉසෙඩ් අකුරට පයින් ගැහුවා වගේ ඇද වෙනවා. ඊට පස්සේ මගේ මූණ දිහා බලන් කල්පනා කරන ඉවර නැද්ද? හොඳට හේතු වෙන්න. ආසනයක වැඩි හිටියෝ ඉඳ ගන්න ප්‍රශ්නයක් නැහැ.
බණ අහන්න ඕනේ අරමුණකින්. කොහොමද බණ අහන්නේ? ඇස් දෙකම කන් දෙකම මුළු හිතම යොදලා සංවරව බණ ඇහුවොත් ඔයත්තන්ට මේකෙන් ලැබෙන්නේ වාසිය. එසා මේ කාලේ අපතේ යවා ගන්න එපා. මේ කාලෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන සසරට මොනවා හරි ටිකක් එකතු කරගන්න. මම ඔයත්තන්ට කියන්නද මේ කාලය තුල ඔබයි මමයි ලබන සම්පත. බණ කියන වෙලාවේ පින්වත්නි මගේ හිතට රාගය, ද්වේෂය, මෝහය එන්නේ නැහැ. මම මේ ධර්ම මනසිකාරය තුලයි බණ කියන්නේ. ඒ කියන්නේ මං වඩන්නේ නිවන් මඟ. ඔයත්ොත් දක්ෂ වුණොත් එක හිතින් මේ බණ ටික අහන්න ඔයත්න්ගේ හිතට රාගය, ද්වේෂය, මෝහය එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයත් වඩන්නේ නිවන් මඟ. මේ බණ කීමත් බණ ඇසීමත් දෙකම විමුක්තියට මාර්ගයක්. එහෙනම් හොඳට බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව. අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සූත්‍රයක් ඇසුරින් මේ සූත්‍රයේ නම පින්වත්නි බද්දිය සූත්‍රය. බද්දිය කියලා කියන්නේ කුමාරයෙක්. ලිච්ඡවි කුමාරයෙක්. ඔයත් අහලා ඇති නේද ලිච්ඡවීන් ගැන? බුදුහාඳුරු මොකද්ද කියලා තියෙන්නේ ලිච්ඡවීන් ගැන? දෙවිවරු ඇස් දෙකට දැකලා නැත්තම් ලිච්ඡවීන් දිහා බලන්න කිව්වා. ඇයි ඒ? ලිච්ඡවීන් කියන්නේ එච්චරටම ලස්සන පිරිසක්. ඒ ලස්සන ලිච්ඡවි කුමාරයා තමයි බුදුහාඳුරු දකින්න ආවේ බද්දිය නම. හැබැයි මතක තියාගන්න ලිච්ඡවීන්ට වෙද්දී අපේ බුදුහාඳුරු ලස්සනයි. බණපොතේ එක තැනක කියනවා ලිච්ඡවීන්ගේ නගරයේ සැනකෙලියා ලිච්ඡවි ගැහැණු පිරිමි රතු පාට, නිල් පාට, කොළ පාට, කහ පාට, පාට ඇඳුම් ඇඳලා සැනකිලි භූමියේ ඉන්නවා. බුදුහාඳුරෝ තනි පාට කාසාය වස්ත්‍රය ඇඳලා ඒ සැනකිලි භූමියෙම පැත්තක ඉන්නවා. අර ඔක්කොටම වැඩිය කැපිලා පේන්නේ බුදුහාඳුරම්බට. ඇයි ලස්සනයි. වච්චගොත්ත කියන බමුණ බුදුහාඳුරෝ ළඟට ඇවිල්ලා හෘදයාංගම අවංකවම හරි ලස්සන වර්ණනාවක් කළා. මොකද්ද කිව්වේ? බුදුහාමුදුරනේ ඔබ වහන්සේ සරත් කාලේ හොඳට පැහිච්ච ඩෙබර ගෙඩියක් වගේ කිව්වා. නේද? සරත් කාලේ හොඳට පැහිච්ච ඩෙබර ගෙඩියක් වගේ කිව්වා. බලන්නකො මේ පළවලට සමාන කිරීම ඉස්සරත් තිබිලා තියෙනවා. දැනුත් මම දැකලා තියෙන ඔය කෙල්ලෝ කොල්ලෝ යාළු වුණාම මගේ කැකිරි පළුව කොමඩු ගෙඩිය කියලා කියනව නේද? ගස්වල ගෙඩි සමාන කරලා කියනවනේ. මේ මනුස්සයත් කිව්වේ ඒකයි ඔබ වහන්සේ හොඳට පැහිච්ච ඩෙබර ගෙඩියක් වගේ. එච්චරට බුදුහාඳුරු ලස්සන. තව හිටියා පිංගියානි කියලා. පිංගියානිත් කියනවා බුදුහාඳුරන්ට ලිච්ඡවීන් මැද්දේ ඉඳිද්දී පදුමන් යතා කෝකනදං සුගන්ධම් පාතෝසියා පුල්ල මවිත ගන්ධා අංගී රසං පස්ස විරෝචමානං තපංච මාදිච්ච මිවන් තලික්කේ. උදයේ පිපුණහම කෝකනද කියන නෙළුම් මල වතුරෙන් උඩට ඇවිල්ලා හාත්පසම සුවඳයි ලස්සනයි. අහස්තලේ තෙද පතුරන සූර්යා බබලපුවාම ඊට වැඩි ආලෝකයක් කොහෙවත් නෑ. බුදුහාමුදුරුවොත් එහෙමයි. මීට වැඩිය ලස්සනක් ලෝකේ කොහෙන්ද? බුදුහාමුදුරුවෝ දිහාම බලන් ඉන්න කියනවා. එනිසා මේ බුදුහාමුදුරන්ගේ ලස්සන ලිච්ඡවීන්ටත් එහා ගිය එකක්. අර බද්දිය බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා වැඳලා බුදුහාමුදුරන්ගේ පැත්තකින් ඉඳගෙන කියනවා සුතං මේතං බන්ති. ඇහෙන දෙයක් තියෙනවා බුදුහාමුදුරනේ. ඒ කියන්නේ මේ ඕපදූපයක් කියන්නේ. ඇහෙන දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මොකද්ද? මේ හැමතැනම මිනිස්සු කතා වෙනවා බුදුහාමුදුරන්ට ආවර්තනී මායාවක් තියෙනවා. බුදුහාමුදුරුවේ මායාවෙන් මිනිස්සු කරකෝලා ළඟට ගන්නවා. බුදුහාමුදුරුවෝ ළඟට මිනිහෙක් ආපුවම ඉතින් ඒ මිනිහා වෙන කිසිම සාත්‍රුවරයෙක් දිහා හැරිලවත් බලන්නේ නැහැ. ඔබ වහන්සේ මායාකාරයෙක් කියලා එළියේ මිනිස්සු දොස් කියනවා. මට දැනගන්න ඕනේ ඇත්තද බොරුද ඔබ වහන්සේට එහෙම මායාවක් තියනවද කියලා. මොකද අපි කැමති නැහැ භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න. බලන්නකො ඉස්සර මිනිස්සු කොච්චර විවෘතද. ඕක නේද පින්වත්නි වෙන්න ඕනේ. දැන් ඔයයන්ට උනත් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ගැන කවුරු හරි අඩුපාඩුවක් කිව්වහම
ඔයත් කරන්න ඕනේ ඍජුවම ගිහිල්ලා ඒ හාමුදුරන්ගෙන් අහන එකද හතර වටේ ගමේ ඉන්න ඔක්කොම එක්ක ආරයා මෙහෙමලු කී අනේකද මොකද්ද කරන්න ඕනේ මම නම් හිතනවා ඍජුකම මිනිස් ගතිය කියන්නේ ගිහිල්ලා අහන්නේ අපේ හාමුදුරනේ ඇහෙන දෙයක් තියෙන ඔබ වහන්සේ ගැන මෙහෙමයි කියලා කියන ඇත්තද බොරුද අපිත් කැමති නැහැ ඔබ වහන්සේට අභූතෙන් චෝදනා කරන්න ඒ නිසා ඔබ වහන්සේ මේක කියන්න අපිට ඔක තමයි හරීම ක්‍රමය බුදුහාමුදුරගෙන් අහපුවහම ඔබ වහන්සේට ඔය කියන ආවර්තනී මායාවක් ඒ කියන්නේ මිනිස්සු රවට්ටා ගැනීමේ බලය තියෙනවද කියලා බුදුහාමුදුරුව ඒකට ඔව් කිව්වෙත් නෑ කිව්වෙත් නෑ මොකද්ද බුදුහාමුදුරුව කිව්වේ බද්දිය කවුරුත් කියපු පළියට දෙයක් විශ්වාස කරන්න යන්න එපා අඩුම ගානේ අම්මා කිව්වා තාත්තා කිව්වා ගුරුවරයා කියලාවත් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා බද්දිය පරම්පරාවෙන් ආවා කියලා කිසිම දෙයක් විශ්වාස කරන්නත් එපා. පොත්පත්වල තිබ්බා කියලා කිසිම දෙයක් විශ්වාස කරන්නත් එපා. මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන්නත් එපා. නීතියට, න්‍යායට, තර්කයට ගැලපෙනවා කියලා විශ්වාස කරන්නත් එපා. අපි අදහන ආගමේ අපේ ශාස්ත්‍රවරයා කියලා තියනවා කියලා විශ්වාස කරන්නත් එපා. බද්දිය එහෙම විශ්වාස කළොත් කවදා හරි මේ දේවල් වරදින්න පුළුවන්. දැන් ඔයත් නිකන් හිතන්නකෝ. මෙච්චර කාලයක් ඔයත් හැමදේම තීරණය කළේ ඔහොම නේද? පොත්පත්වල කිව්වා. අපේ ආගමෙන් ඉගෙනුවා. අපේ ගුරුවරු මෙහෙම කිව්වා. අම්මා තාත්තා අපිට මෙහෙම කිව්වා. පරම්පරාවෙන් පැවතගෙන ආවේ මෙහෙමයි. මුතුන් මිත්තෝ කලේ මෙහෙමයි. අපේ දේශපාලන පක්ෂයෙන් අපිට කිව්වේ මෙහෙමයි. ඔහොමනේ ඔයත් කටයුතු කළේ. බුදුහාඳුරෝ කියන බද්දිය ඔය එකක් අනුවත් කටයුතු කරන්න එපා. මම ඔයසන්ට උදාහරණයක් දෙකක් කියන්න. මං ඊයේ පෙරේදා කැලණි විහාරේ හවස් වරුවක වැඩ ඉන්න වෙලාවේ මළුවේ ඉඳගෙන බලාගෙන ඉන්නවා මිනිස්සු පුද පූජා කරනවා. උපාසකම්මලා වගේ බිම වැල්ලේ පත්තු කරනවා පහන්. මං හිමින් ලං වෙලා ඇහුවා මොකද මේ බිම පහන් පත්තු කරන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් බුදුවරයෙක්ට අපේ ඉන මට්ටමටත් වැඩිය ඉහළින් ඉන්නේ මේ පූජාවන් තියන්නේ ගෞරවය පිණිස. ඉතින් මං ඇහුවා මොකද මේ බිම පත්තු කරන්න එපා. ස්වාමීන් වහන්සේ අපි පුංචි කාලේ ඉඳන් ඉතින් කැලණි එනවා. ඒ කාලේ අපිත් දැකලා තියෙනවා බිම පහන් පත්තු කරනවා. ඉතින් මාත් පත්තු කරා කිව්වා. මේ කියන්නේ 1980 ගණන් වල 90 ගණන් වල 2000 මුල් කාලේ කැලණි විහාරේ එක පහන් වැටයි තිබ්බේ. පහන් මදි නිසා වැඩිපුර පත්තු කරන මිනිස්සු මොකද කළේ? බිම පත්තු කළා. දැන් 2025 වෙද්දී කැලණි විහාරයේ දෙපැත්තෙන් පහන් 1000 ගස් දෙකක් තියෙනවා. පහන් ඇටවල වල පහන් ඉතුරු වෙලා තියෙද්දි බිම වැල්ලේ පත්තු කරනවා නම් ඒකට කියන්නේ මෝඩකම කියලා. මතක තියාගන්න. එනිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ විස්තර කරද්දී අටුවාවේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියනවා ශ්‍රද්ධාවට ප්‍රඥාව එකතු කරේ නැත්නම් පින්කම් නාමයෙන් ගොංකම් කරනවා කියලා. අද ගොඩක් ඔයත්තන්ට තේරෙන්නේ නැද්ද පින්කම් කියලා ගොංකම් කර නැත්නම් බිහි වෙලා කියලා. ඇයි? ශ්‍රද්ධාව විතරයි ප්‍රඥාව නැ ප්‍රඥාවත් එකතු කරන්න ඕනේ. එහෙම නැතුව පරම්පරාවෙන් ආවක් කියලා කරන දේවල් යම් දවසක වැරදි වෙන්න පුළුවන්. මේ ලෝකේ මිනිසුන්ට ශාස්ත්‍රවරයෙක් නිවැරදිම මඟ පෙන්වනවා නම් ඒ පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ. පොත්පත් වලින් ඉගෙන ගන්න එපා කිව්වා. යම් යම් අය කියන දේවල් වලින් කරුණු තීරණය කරන්න එපා කිව්වා. ඔළුවට මනසට තේරිච්ච පළියට යම් යම් දේ තීරණය කරන්නත් එපා කිව්වා. පරම්පරාවෙන් ආවා කියලා තීරණය කරන්නත් එපා කිව්වා. දැන් පරම්පරාවෙන් එන දේවලුත් සමහර වෙලාවට ටිකක් අප්සෙට්. කෝවිලක් තිබ්බා. කෝවිලේ හිටියා පූසාරියෙක්. මේ පූසාරියා පින්වත්නි හවසට පූජාව ලෑස්ති කරලා නාන්න යනවා. මොකද පිරිසිදුව පූජාව තියන්න එපා. නාල ඇවිල්ලා පූජාව තියන්න බලද්දී අල්ලපු ගෙදර පූසා පැනලා පූජාව පෙරලනවා. දවසක් වුණා දෙකක් වුණා පූසාරියා බැලුවා වැඩේ හරියන්නේ නෑ. මේ පූසා හැමදාම පෙරලනවානේ පූජාව. පහුවෙන්දා ඉඳන් මොකද කළේ? හවස් වෙද්දී පූසාල්ලලා ගැට ගහනවා කණුවක. ඊට පස්සේ හදනවා පූජාව නානවා නාල ඇවිල්ලා පූජාව තියලා පූසල් ඉහලා අරිනවා රෑ වෙද්දී.
හැමදාම දැන් ওই වැඩේ කරනවා. හැන්දෑවේ 4-5 වෙද්දී පූසා ගැට ගහනවා. පූජාව හදනවා, නානවා. නාලවිල්ලා පූජාව තියලා පූසා ලිහලා අරිනවා. කාලයක් යද්දී පින්වත්නි පූසාරියා මලා. දැන් කෝවිලේ අධිපතියා පූසාරියාගේ පුතා. පුතත් පොඩි කාලේ ඉඳන් දැක්කනේ තාත්තා 4-5 වෙද්දී පූසා ගැට ගහනවා කනුවේ. ඊට පස්සේ පූජාව හදනවා, නාන්න යනවා, ඇවිල්ලා පූජාව තියනවා. ඊට පස්සේ පූසා ලිහලා අරිනවා. කොල්ලා හිතුවා මේකත් පූජාවේ කොටසක් කියලා. පහුවෙන්දා ඉඳන් ඒකත් අර පූසාල්ලලා බඳිනවා කනුවේ. ඕම වැඩේ යද්දි කාලයක් පූසමලා. පූසමලහම මේ පුතා මොකද කළේ? කොහෙන්දෝ මන් දන්නේ තඩි බලල් තඩියෙක් ගෙනල්ලා කණ්ඩ දිදී කෝවිලේ හදලා හවස් වෙද්දී ඌව බඳිනවා කනුවේ. හත් දෙයියනේ දැන් ප්‍රශ්නේ ඉවරයිනේ පූසමලා. පරම්පරාවෙන් ආපු ගොංකම් කරන්න ගියාම ඔහොම තමයි. අර්ථයක් දන්නේ නැහැ, තේරුමක් දන්නේ නැහැ. ඔයත්තන්ට මේ ටික අහද්දී හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් මොකද්ද මේ හාමුදුරුවෝ කියන්නේ? හිතනවනේ. අම්මා තාත්තා කියන ඒවා කරන්නත් එපාලු, බුදුහාඳුරෝ කිව්වා කියලා කරන්නත් එපාලු, පොතපතේ තියෙන ඒවා කරන්නත් එපා. න්‍යායට තර්කයට ගැලපුණා කියලා කරන්න. මොකද්ද අපිට කරන්න කියන්නේ? බද්දියක් ඇහුවා. බුදුහාඳුරනේ එහෙනම් දෙයක් කරන්නද එපාද කියලා තීරණය කරන්නේ කොහොමද? බුදුහාඳුරෝ කිව්වා නිර්ණායක 4යි. මේ මතුගම අද මේ ශාලාවට එකතු වෙලා බණහන හැමෝම මතක තියාගන්න අද ඉඳන් ජීවිතේ ඕනම දෙයක් කරන්න කලින් මෙන්න මේ මාතෘකා 4ට ගලපා හිතන්න හොඳ උත්තරයක් ලැබෙනවා නම් කරන්න නැත්තම් අයිනකට දාන්න. මොනවද නිර්ණායක 4 මාතෘකා 4? පළවෙනි එක දෙයක් කරන්න කලින් බද්ධිය හිතන්න මේක හොඳද නරකද? සාවද්‍යද නිර්වද්‍යද? මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද? එහෙම හිතපු ගමන් හිතනවා නම් මේවා වැරදි දේවල් අතාරින්න බද්ධිය කරන්න එපා. හැබැයි මේක හොඳ දෙයක්. කාට වුණත් යහපතක් මේකෙන් සිද්ධ කරන්න කිව්ව බය නැතුව. මොකද්ද එහෙනම් පළවෙනි එක? මේක හරිද වැරදිද? 2 මේක කුසල්ද අකුසල්ද? කුසල් කියන්නේ මොනවද? නිවනට ලං කරන ඒවා. බෞද්ධයන්ගේ පරමාරමුණ නිවනනේ. ඒ නිවනට ලං කරන ඒවා කුසල්, නිවනින් ඈත් කරන ඒවා මොනවද? අකුසල්. කුසල්ද අකුසල්ද? කුසල් නම් කරන්න, අකුසල් නම් ඈත් කරන්න. 3 වෙනි මාතෘකාව. බුදුහාඳුරෝ කියනවා මේ දේවල් දීර්ඝ කාලයක් එක දිගට කරගෙන ආවොත් මට වෙන්නේ හොඳක්ද නරකක්ද? මේ දේවල් දිගින් දිගටම කළොත් මට වෙන්නේ හොඳක් කියලා හිතෙනවා නම් කරන්න බද්දිය ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දේ දිගු කාලයක් කරගෙන ආවොත් මට වෙන්නේ නරකක් කියලා හිතනවා නම් අතාරින්න කිව්වා. ඊළඟට 4 වෙනි එක කිව්වා මම මේ කරන දේවල් වලට සමාජයේ ඉන්න විඤ්ඤෝන් නුවණැත්තෝ සිල්වතුන් ගරහයිද නැද්ද? මේ කරන දේවල් මෙහෙම කරගෙන යන්න ගියොත් මට වැඩිහිටියෝ නුවණැත්තෝ දොස් කියයි අතහැරලා දාන්න. නෑ ඒගොල්ලෝ මට ප්‍රශංසා කරයි. වැඩේ කරගෙන යන්න කිව්වා. ඔන්න මාතෘකා 4. කියමුද බලන්න. පළවෙනි එක මොකද්ද? හොඳද නරකද? දෙවෙනි එක කුසල්ද අකුසල්ද? තුන්වෙනි එක දීර්ඝ කාලයක් කරාම ලැබෙන උත්තරේ යහපත්ද අයහපත්? හතරවෙනි එක සමාජයේ ඉන්න නුවණැත්තෝ මේකට ගරහනවද නැද්ද? බද්ධිය කිව්වා තව ටිකක් විස්තර කරන්න. බුදුහාඳුරුවෝ අහනවා මෙහෙම. ඔන්න දැන් මේ ටික හොඳට ඔලුවට දාගන්න. බද්ධිය මොකද්ද හිතන්නේ ලෝභය ගැන? ලෝභය හොඳ දෙයක්ද බද්ධිය නරක දෙයක්ද? එතකොට කියනවා ලෝභය කියන්නේ නරක දෙයක්. ලෝභය කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ලෝභය කියන්නේ දිගු කාලයක් වඩපුවම යහපතක් ගේන දෙයක්ද අයහපතක් ගේන දෙයක්ද? අයහපතක් ගේන දෙයක්. ලෝභය කියන එකට සමාජයේ ඉන්න නුවණැත්තෝ ගරහනවද නැද්ද? ගරහන. එහෙනම් ලෝභය කියන්නේ අයින් කරන්න ඕන දෙයක්. බද්ධියෝව පොත්පත් වලින් හොයන්න දෙයක් නැහැ. බුදුහාඳුරෝ කියනකන් ඉන්න ඕනේ නැහැ. අම්මා තාත්තා කියනකන් ඉන්න ඕනෙත් නැහැ. න්‍යායට තර්කයට ගලපන්න ඕනෙත් නැහැ. හේතු සාධක ඇතුව ඔප්පු කරන්න ඕනෙත් නැහැ. මනුස්සනේ බද්ධිය මනසින් උසස්නේ.
ඒ මනසෙන් හිතුවහම මේ කරුණු හතරට අනුව මේක නරකයි කියලා හිතෙනවා නම් අයින් කරලම දාන්න. ඔයත්තුන්ගෙන් මං අහන ප්‍රශ්නයක් තියෙනවද ලෝභය ඔයත්තු ගාව? තියෙනවද? ලෝභේ නැති අය අත උස්සන්න බලන්න. මං ගාව ලෝභේ නැහැ හාමුදුරනේ. කවුරුත් නැහැනේ. නෑ මං ගාවක් තියෙනවා. බණ කියන මං ගාවක් තියෙනවා. මං දැන් අද උදේ මේ මතුගම බණට එන්නේ පන්සලේ දොරවල් ඔක්කොම බහලා යතුරු කැරල්ල සාක්කුවේ දාගෙන. ලෝභකම් තියෙනවා. සමහරව හිතන් ඉන්නව පින්වත්නි ඔය හාමුදුරුවෝ මහාන වෙද්දි කෙස් කපද්දිම රහත් වෙනවා කියලා. විශේෂයෙන් 2000න් පස්සේ ඉපදිච්චෝ. උන් කියන හාමුදුරන්ට අතහරින්න නේ Facebook එකේ දැකලා තියෙනවානේ. අපිට ඔක්කොම අතහරින්න කිය මේගොල්ලෝ විඳින සැප. එහෙමනේ කියන්නේ. මේ මෝඩයෝ තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල අතහරින්න කියන්නේ හිතින් ගතින් නෙවෙයි. ගතින් පාවිච්චි කරාට කමක් නැහැ. හිතින් අතහැර ගන්න කියන දහමක් බුද්ධ ධර්මය. කොහෙවත් කියලා නැහැ ගිහි මිනිස්සුන්ටවත් පැවිද්දන්ටවත් තියෙන වස්තුව අතහරින්න කියලා. අනේ ඔයත්ෝ හරියට බනහන්න. බුදුරු ඔයත්තන්ට මොකද්ද කියන්නේ? හොඳට සල්ලි හම්බ කරන්න, ගේ හදන්න, ලස්සනට ඉන්න, වාහනයක් ගන්න පුළුවන් නම් ගන්න, ගේ AC කරන්න පුළුවන් නම් AC කරන්න, පුළුවන් තරම් ජීවිත කාලේ සැප සම්පත් විඳින්න. මිනිස්සු වෙච්ච ජීවිතේ දුකෙන් ඉන්න එපා, සතුටින්ම ඉන්න. හැබැයි දවසක හිතට දීලා තියන්න අදහස මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියන එක. ඒ කියන්නේ බුද්ධ ධර්ම කියන්නේ භෞතික වස්තු අතහැරීමක් නෙවෙයි. ඒ භෞතික වස්තුත් එක්ක තියෙන සිතුවිලි සමුදාය අතහැරීම. භික්ෂුන් වහන්සේලාට කිව්වෙත් ඔය ටික. අනේපිට සිටුතුමා කෝටි 54ක් වියදම් කරලා ලස්සන පන්සලක් හැදුවා. බුදුහාඳුරෝ හිටපු කාමරයට දාපු කාපට් එක විතරක් කහවණු ලක්ෂයක්. වටිනා මැණික් ගල් ගෙනල්ලා දොරවලු අහුවල ජනෙල් පඩිවල ඔබවලා හැම කාමරයකටම නිල් මැණික් ගලක් එල්ලුවා. මොකටද? ඒ කාලේ කරන්ට් එක නැහැනේ. හඳ එළිය වැටුනහම ආලෝකය ගන්න. කෝටි 54ක් කහවණු. බුදුහාඳුරෝ කිව්වද අපි ඔක්කොම අතහැරපුවා යන්නේ අපිට එපා කියලා. නෑ උන්වහන්සේ අතපැම්මක් කළා බාරගත්තා. භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි සුවසේ වැඩ ඉන්න. සියල්ල අතාරින්න ගතින් නෙමෙයි හිතින්. එනිසා දායකයෝ වැරදියට තේරුම් ගන්න එපා. අතාරින්න කියන්නේ මේ හැම දෙයක්ම අතාරින්න කියන එක නෙමෙයි. භෞතිකව නෙවෙයි අතහැරිය යුත්තේ සිතුවිලි වශයෙන්. ඒම හැමදේම අතහැරියහම භෞතික වශයෙන් නිවන් දකින්නව නම් අපිට කලින් නිවන් දකින්න ඕනේ අර ඉන්දියාවේ හෙළුවැල්ලෙන් ඉන්න නිගණ්ඨයෝ. පාසකම්මල දඹදිව ගියාම දැකලා ඇතිනේ. නිගණ්ඨ උන් ඇඟේ තියෙන වස්ත්‍රෙත් අතහැරලා උන් නිවන් දකින්න ඕනේ අපිට කලින්. ඒක සියල්ල අතහැරියා කියලා නිවන් හම්බ වෙන්නේ නැහැ. සිතුවිලි බැම්මයි කඩන්න ඕනේ. මේව හරියට තේරුම් ගන්න බණ අහනවා කියන්නේ ඒකයි. ලෝභය කියන එක අපි හැමෝම ගාව තියෙනවා. ඕක නැති වෙන්න කාලයක් යනවා. මහාන වුණා කියලා එක දවසින් නැති වෙන්නේ නෑ. බුදුහාඳුරෝ ඒකයි කිව්වේ තෝකතෝකං කනේ හැමතිස්සෙම ටික ටික. හැමතිස්සෙම ටික ටික ලෝභකම් නැති කරන්න තමයි ඔයත් දන් දෙන්නේ. එහෙම දීලා දාන පාරමී දාන උපපාරමී දාන පරමත්ත පාරමී පිරුවහම දවසක් එනවා මුක්ති හැමදෙයින්ම නිදහස් වෙනවා. අනාලයෝ තියෙන ආසාවල් අඩු වෙලා යනවා. තණ්හකයෝ තණ්හාව ෂය වෙනවා. එදාට කියනවා මොකක් කියලාද? නිබ්බානං නිවන් දැක්කා කියලා. සා ලෝභකම් තිය. හැබැයි ඉතින් ওই ලෝභකම් ඕනෑට වැඩිය වැඩි වුණාමනේ ප්‍රශ්නේ. අපේ අතේ දාගෙන ඉන්න මුද්දට අපි ආසයි ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අල්ලපු කෙනාගේ අතේ තියෙන මුද්දටත් ආසයි තුනොත් තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ ඇඟිලි කපලා ඕවා ගන්න යනවා. නැත්තම් ඒ මිනිහා මරලා හරි මේක අයිති කර ගන්න යනවා. අද ලෝභය ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා නැද්ද? අපි ඔය දිනදා හිතන ලෝභකම් ගැන නෙවෙයි එතනින් එහාටත් ගිහිල්ලා ලෝභය කියන එක හරි බරපතලයි. 2025 ඊයේ පෙරේදා ගම්වතුරාව ඊට කලින් ඔයත්තන්ට මතක ඇති 2017 ආව මහ ගම්වතුර. මම ඒ කාලේ කොළොන්නාවේ වැඩ හිටියේ. ගම්වතුර බැහැගෙන යන කාලේ මහත්තයෙක් ඇවිල්ලා මා එක්ක කතා කර ඉන්න ගමන් හරිම කලකිරීමෙන් කිව්වා හාමුදුරුවනේ ගම්වතුර නිසායි මං දැනගත්තේ මං කසාද බැඳලා ඉන්නේ යක්ෂණියක් කියලා. මං ඇහුවයි මහත්තයෝ කියලා. එතුමා කියනවා නෑ අපේ ගෙදර යට තට්ටුව සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලා අපි හිටියේ උඩ තට්ටුවේ. හමුදාවෙන් කණ්ඩ දුන්නේ.
අපිට පේනවා හාමුදුරනේ ගෙවල් වල වහල පාවෙනවා, අල්මාරි පාවෙනවා, බඩු මුට්ටු පාවෙනවා, මිනිස්සු මැරිලා, සත්තු මැරිලා පාවෙනවා. මිනිස්සුන්ට මහා දරුණු අපරාධ වෙලා. ඒ වෙලාවෙත් අපේ නෝනා උඩ තට්ටුවේ ඉඳන් අහසට අත් දෙක දික් කරගෙන කෑ ගහනවලු තව ඇහැපන් මුන් ඔක්කොම මූදටම ඵලයන් කියලා. මං ඇහුවා නෝනාට පිස්සුද? අර මහත්තයා කියනවා නෑ ඒකනේ යක්ෂණියක් කිව්වේ. අපේ ගෑණි කියනවලු මුන් ඔක්කොම මූදට ගහන් ගියාම වතුර ටික බැස්සාම ඉඩම් ටික අපේ කියලා. ඇයි අර ගේ වටේ ඉන්නේ නෑයෝ ටික එක ඉඩමේ ගෙවල් හදලා තියෙන්නේ. ගෑනු කෙනා කියනවලු මුන් ඔක්කොම මොහොතට ගියොත් වතුර බැස්සාම ඉඩම් ටික අපේ කියලා. ඔම් බලන්නකො බරපතල විදිහට ලෝභ සහගත සිත් මිනිසුන්ට ඇවිල්ලා. ඔය එකක්. අද ලෝකේ රටවල් අතර යුද්ධ හදලා සමහර රටවල් ආයුධ විකුණන්නේ නැද්ද? මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම නෑ. ඒගොල්ලන්ට ආයුධ විකුණ ගන්න ඕන කමට ඒගොල්ලෝ ලෝකේ රටවල් අතර යුද්ධ හදනවා. කුමක් නිසාද? ලෝභය නිසා. සමහර රටවල් ඔයත් අහලා ඇති ලෙඩ හදලා වෛරස් හදලා මිනිස්සු අතරට මුදා හැරලා සමාජයේම රෝගී කරනවා. අනිත් පැත්තෙන් බෙහෙත් ටික විකුණලා සල්ලිකාරයෝ වෙන්න. ඔන්න ලෝකයේ අද තියෙන තැන. ඒ කියන්නේ ලෝභය කියන එක හිතට ආපුවම ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාව ඔක්කොම ලෝකේ හට ගන්නවා. ඒ නිසා බුදුහාඳුරු කියනවා ලෝභය නරකයි කියලා හිතෙනවා නම් දුරු කරන්න. ඒක මේ ආගම් වලින් කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒක පොත්පත් වලින් කියවන්න ඕන ඒවා නෙවෙයි. ඒවා තර්කයට න්‍යායට ගලපන්න ඕන දේවල් නෙවෙයි. ලෝභය දුරු කිරීම මානසික මට්ටමින් උසස් අයට කරන්න පුළුවන් දෙයක්. දෙක. බද්ධිය කුමක්ද හිතන්නේ? ද්වේෂය හොඳක්ද නරකක්ද? නරකක් ස්වාමීනි. ද්වේෂය කුසල්ද අකුසල්ද? අකුසල් ස්වාමීනි. දිගු කාලයක් ද්වේෂය වර්ධනය කළොත් වෙන්නේ යහපතක්ද අයහපතක්ද? අයහපතක් ස්වාමීනි. ද්වේෂයට විඤ්ඤුන් ගරහනවද නැද්ද? ගරහනවා ස්වාමීනි. ඔයත්න්ගේ හිතවල ද්වේෂයේ දිගු කාලයක් තිබ්බොත් මොකද වෙන්නේ? මම දැක්කා ඊයේ පෙරේදා පත්තරයක වෛද්‍යවරයෙක් ලිපියක් ලියලා තියෙනවා හිතේ යම් තරහවක් තියාගෙන මාස 6කට වැඩි කාලයක් ඉන්නවා නම් පිළිකාවක් සෑදීමේ සම්භාවිතාව 60% කියලා. ඔයත් වෛරයක්, කෝපයක්, ක්‍රෝධයක් හිතේ තද කරගෙන ඉන්නවා නම් මාස 6කට වැඩි කාලයක් සමහර ඉන්නවනේ. එයාකා මරණකම් මට නිින්ද යන්නේ නැහැ. මූ විනාශ කරනකම් මගේ හිතට හරියන්නේ නැහැ. සමහරු ඉන්නවා අල්ලපු ගෙදර මිනිසුත් එක්ක මරා ගන්නවා මාස 6ක් නෙවෙයි. උන් අවුරුදු 6කටත් එහා ඒ වෛරය පවත්වාගෙන ඇවිල්ලා. ධර්මයේ තුල කියනවා වගේම සෞඛ්‍ය විද්‍යාව තුලත් කියනවා පිළිකාවක් සෑදීමේ සම්භාවිතාව වැඩි කියලා. මට ඊයේ පෙරේදා ධර්ම දේශනාවකට එක් කරගෙන යද්දි මහත්තයෙක් කියනවා හාමුදුරනේ මං දවසම ඉන්නේ රත් වෙලා කියලා. මං අහුවා ඔයා බොනවද? නෑ බීලා රත් වෙලා නෙමෙයි කේන්තියෙන්ලු. මං අහුවා ඒ මොකටද එච්චර කේන්තියක්? එයා කියනවා ගෙදර ඉන්න වෙලාවට අපේ ගෑණි මගේ ඔළුව කනවලු. වැඩපළට ගියාම එතන ඉන්න උන් ඔළුව කනවලු. පාරට බැස්සාම ත්‍රිවිල් එලෝන අයයි බයිසිකල් එලෝන අයයි ඔළුව කනවා. ඉතින් ඔළුවට කිසිම සැනසීමක් නැහැ. අපේ ඇඟවල් වල ලේ රත් වෙලාමයි තියෙන්නේ කියලා. මම පින්වත්නි එයාට උත්තරයක් වශයෙන් කිව්වා මහත්තයා අනිවාර්යයෙන්ම මැරිලා එහෙනම් අපායේ කියලා. මිනිහා වාහනේ නැවැත්තුවා පාරායිනේ. මොකක්ද හාමුදුරු කිව්වේ? මං කිව්වා නෑ මම නෙමෙයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. මහත්තයා වගේ අය යන්නේ අපායේ කියලා. ඒ පරහ මොකද්ද බුදුහාමුදුරු කියලා දෙන්නේ? මොකද්ද පින්වත්නි කිව්වේ ඇත්තටම බුදුහාමුදුරු? යථාබතං නික්කිතෝ එවං නිරයි. එහෙම දවසම රත් වෙලා කේන්තියෙන් වෛරයෙන් ඉන්න මිනිස්සු මරුණහම නින්දෙන් පිබිදියක් වගේ ගිහිල්ලා උපදින්නේ අපායලු. තං කිස්ස හේතු මොකද්ද හේතුව? චේතු හිස්ස බික්කවේ පදුට්ටෝ සිතුවිලි ඔක්කොම ඒගොල්ලන්ගේ paludu වෙලා කැත වෙලා අවලස්සන වෙලා. මතකද ධර්මාශෝක මහාධිරාජ්‍ය පන්සල් 84000ක් හැදුවා. දුවයි පුතයි දෙන්නම මහාන කලා රටවල් 9කට බුද්ධ ආගම එව්වා. හැබැයි මරණ මංචකයේදී වෛරසිතකින් මැරිලා හිමාල වනාන්තරයේ පිඹුරෙක් වෙලා ඉපදුනා වැටුනේ තිරිසන් යෝනියට. එනිසා මේ ද්වේෂය කියන එක හොඳ දෙයක් නෙවෙයි. අපේ ඇඟේ තියෙන රුධිර ධාතුවත් අපිරිසිදු කරන දෙයක්. අපිව අවලස්සන කරන දෙයක්. මල්ලිකා බිසව හරිම හොඳට පිංකම් කරපු කෙනෙක් දන්නවනේ කෝසල මල්ලිකා.
අසදෘස මහා දානෙ දුන්නා. හොඳ දානපතියෙක්, හොඳ සල්ලිකාර පවුලක ඉපදුනා. රජුරුවන්ගේ අගමෙහෙසිය වුණා. හැබැයි වැඩක් නැහැ. එයා හරිම විරූපී. මල්ලිකා ගැන කියවලා බලන්නකො, කාලවර්ණ ස්ත්‍රියක්, කළුම කළුයි. පින්කම් කරාට මල්ලිකාගේ හිත යටින් තියෙනවා මං අනිත් ගෑනුන්ට වැඩිය කැතයිනේ. දවසක් බුදුහාඳුරගෙන් අහනවා මල්ලිකා ප්‍රශ්න 4ක්. මොකක්ද? බුදුහාඳුරනේ සමහර ගෑනු කැතයි හැබැයි සල්ලි තියෙනවා. සමහර ගෑනු ලස්සනයි සල්ලි නැහැ. සමහර ගෑනු කැතයි සල්ලිත් නැහැ. සමහර ගෑනු ලස්සනයි සල්ලිත් තියෙනවා. බුදුහාඳුරු කියනවා මල්ලිකා සමහරු මනුස්ස ලෝකේ ඉඳිද්දි හොඳට දන් දෙනවා හැබැයි වෛරසිතින් ජීවත් වෙනවා. ඒගොල්ලෝ මැරිලා ගිහිල්ලා උපදිද්දි දන් දීපු නිසා හොඳ සල්ලිකාරයෝ වෙනවා, වෛරසිතින් හිටපු නිසාව ලස්සන වෙනවා. සමහරු මෛත්‍රී සිතින් ඉන්නවා හැබැයි බල්ලෙට්ටවත් පාන් පෙත්තක් දෙන්නේ නැහැ. උන් මනුස්ස ලෝකෙට ගියාම හිඟන්න වෙලා උපදිනවා, මෛත්‍රියෙන් හිටපු නිසා ලස්සන වෙනවා. සමහරු දන් දෙන්නෙත් නැහැ, මෛත්‍රියෙන් ඉන්නෙත් නැහැ. උන් මනුස්ස ලෝකෙ ඉපදුනහම කැතම කැතයි, දුප්පත් පවුල්වල උපත ලබනවා. සමහරු ඉන්නවා දන් දෙනවා, සියලු සත්‍යයන්ට මෙත් සිතත් පතුරවනවා. එහෙම අය ගිහිල්ලා ඉපදුනහම බොහොම ලස්සනයි, සල්ලිත් තියෙනවා. එසා ද්වේෂය අපිට හානියක් කරනවා කියලා දැනත් ද්වේෂය හිතෙන් අයින් නොකරනවා නම් අපි ලැබපු මනුෂ්‍ය ජීවිතෙන් ඇති වැඩකුත් නැහැ. ඔයත් දකින්න ඇති ඊයේ පෙරේදා මිනිස්සු මේ කර්මය ගැන තියෙන අවබෝධය අපිට අස්පනා පිටම පෙවුණා. අර බලන්නකෝ කඩු ගන්නාවේ නායාමේදී ඔක්කොම යට වෙද්දී එක මිනිහෙක් බේරෙන්නේ. එයාගෙන් අහනවා මාධ්‍යවේදීන් කියලා කොහොමද මම මේ කඩේ සෙනග වැඩි නිසා එහා පැත්තට ගියා කිව්වා. එයා බේරුණා. කර්මයේ ස්වභාවය. ආයිති මැරෙන්න නැත්තම් තව ආයුෂ තියෙනවා නම් බේරෙන්න හැකියාව ලැබෙනවා කොහොම හරි. මිනිසුන්ගේ මනුස්ස ගති බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපිට අතපාපානි කම්මානි කරම් බාලෝන බුද්ධති සේහි කම්මේහි දුම්මේදෝ අග්ගි දඩ්ඩෝව තප්පති. අපි සසරේ කරන සමහර පව්පින්වත්නි අපි කරා එනවා කොහොමද? ලැබුගිනිපත් වෙනවා වගේ. දැන් කැලේ ලැබුගින්න කියන එක ඔයත් දන්නව නේද? කවුරුත් පත්තු කරන්නේ නැහැ. පෙට්‍රල් දාන්නෙත් නැහැ, භූමි තෙල් දාන්නෙත් නැහැ. කොහොමද ලැබුගින්න හටගන්නේ? කැලේම තියෙන ගස් දෙකක් ඇතිල්ලිලා ඒ ගහෙන්ම ගින්දර ඇවිල්ලා ලැබුගිනි හටගන්න. මනුස්ස ජීවිතවලත් එහෙම ලැබුගිනි එනවා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. කවුරුත් කඳු පෙරලන්නේ නැහැ. කවුරුත් වැව් බැම්ම කඩලා වතුර එවන්නේ නැහැ. කවුරුත් අපේ ඇඟට පිළිකා සෛල ඇතුල් කරන්නේ නැහැ. අපි තුලින්ම ඒ කර්මඵලය සකස් වෙනවා ජීවිත විනාශ වෙලා යන්න තරම්. ඒවා ගැන අවබෝධයක් නැති මිනිස්සු ඉන්නවා. මම දැක්කා ඊයේ පෙරේද අනුරාධපුරේ පැත්තේ වතුර ගලලා අර වැව් වල වතුර පාරවල් දිගේ ගලද්දි මාළු ඇවිල්ලා පාරට උන් යන්න තැනක් හොය යද්දී මේ රටේ සමහර පව්කාරයෝ කුඩවල් වලින් මිටවල් වලින් එන අර සත්තු ටික මැරුවා. ඔයත් දකින්න ඇති. පණ තියෙන මාළු අල්ලලා කරමල් වලින් උස්සගෙන බොහොම ජයට ලෝකයක් ජයගත්තා වගේ ගියා තරුණයෝ. පෞකාර සමාජයක තියෙන ඛේද වාචකේ. ඇයි? ඒ මිනිහත් විපතකටපත් වෙලා. සතත් විපතකටපත් වෙලා. විපතකටපත් වෙච්ච මම විපතේ ස්වභාවය තේරුම් අරගෙන තවත් විපතකටපත් වෙච්ච කෙට උපකාර කරනවා මිසක් මම ඒ අස්සෙනුත් රැස් කරන්නේ වැරදි කර්ම නම් ආයි සසරේ පින්වත්නි ඔය වගේ ලැබුගිනි පත්තු වෙන්න පුළුවන්. මේ ලෝකේ තියෙන න්‍යායන් දෙකයි හොඳට මතක තියාගන්න. එකෙක් පව් ගෙවලා ඉවර කරද්දී තව එකෙක් අලුතෙන් පව් රැස් කරනවා. ඕක තමයි න්‍යාය. ඔයත් කොහොම තේරුම් ගත්තත් කොහොම අර්ථකථන දුන්නා කොහොම මේවා විග්‍රහ කරන්න හැදුවා ඔච්චරයි සිද්ධ වෙන්නේ. අර මාළුවා කර්මයක් ගෙවලා ඉවර කරනවා. කුඩෙන් ඇනලා අයින එක අලුතෙන් කර්මයක් රැස් කරන. ඕක තමයි ලෝකේ න්‍යාය. මේ බණ ඉවර වෙලා ඔයත් යද්දි මතුගම කොහේ හරි රබර් රත්තක එළදෙනක් බැඳලා ගහක මිනිහෙක් එළදෙනක් මරන්න යනවා කුළු ගෙඩියකින් ඔලුවට ගහලා. ඔයත් බුද්ධිමත් නොවුනොත් ඔයත් මොකද කරන්නේ? ඉක්මනට එළදෙනගේ පැත්ත ගන්නවා. නේද? අපි මෝඩයිනේ. අපි ඉක්මනට කියන අපේ පව් මේ එළදෙන. මේකට කරන්න යන අපරාධ. එහෙම කියලා අපි අර මිනිහට සාප කරනවා. මුට හෙන ගහන්න ඕනේ මේ කරන අපරාධ. හැබැයි බුද්ධිමත් මිනිස්සු එහෙම නැහැ. ඒගොල්ලෝ තේරුම් ගන්නවා මොකද්ද?
මේ එළදෙනක් පෙර සසරේ භවයක කොහෙදි හරි මේ වගේම ගහන්න ඇති කොළු ගෙඩියෙන් ඔළුවට. අද ඒකේ විපාක සකස් වෙලා ඌත් ඒ විපාකේ විඳින්න සූදානම් වෙනවා. එතකොට අර කුළු ගෙඩියෙන් අද ගහන්න සූදානම් වෙලා ඉන්න මිනිහට මොකද වෙන්නේ? ඒකාත් නුදුරු භවයකදීම ඔය වගේම කාගෙන් හරි කුළු ගෙඩි පහරක් කාලා මිය පරලව යනවා. එකෙක් පව් ගෙවලා ඉවර කරද්දි තව එකෙක් අලුතෙන් පව් රැස් කරනවා. බුදුවරු මොකටද මේ ලෝකේ බණ කිව්වේ පින්වත්? බුදුහාඳුර අපිට කිව්වේ මෙච්චරයි. කරපු පව් ගෙවලා අවසන් කරපල්ල. අලුතෙන් පව් රැස් කරන්න එපා. කරපු පව් ගෙවලා ඉවර කරපල්ල. අලුතෙන් පව් රැස් කරන්න එපා. ඉන්න හතුරොත් මිතුරෝ කරගෙන ඵලයල්ලා අලුතෙන් හතුරු හදාගන්න එපා. ඕකනේ බුදුහාඳුරන්ගේ දර්ශනය. එනිසා කවදාවත් මේ කය වැරදි පැත්තකට යවන්න එපා. ද්වේෂය වැරදි දෙයක් අයින් කරන්න. ඒක පොත්පත් වලින් බලන්න ඕනේ නෑ. ඒක බුදුහාඳුරන්ගෙන් වෙන වෙන ශාස්ත්‍රවරුන්ගෙන් අහන්න ඕන දෙයක් නෙවෙයි. ද්වේෂය නරක දෙයක්. මෝහය බද්ධිය නරකයි ස්වාමීනි, අකුසලයක් ස්වාමීනි. දිගු කාලයක් මෝඩසිත පවත්වාගෙන ගියොත් හානියක් ස්වාමීනි, විඤ්ඤුන් ගරහනවා. මෝඩකම් අවිද්‍යාව හරියන්නේ නැහැ නේ පිටමනේ. අද මිනිස්සු ගාව මේවා වැඩි. දන් දීලා වැඩක් නැහැ, පින් කරලා වැඩක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. කර්මයේ කර්ම ඔය ඔක්කොම බොරු. හාමුදුරුවෝ අපිව බය කරන්න කියපුවා. එහෙම නේද කියන්නේ? අද අලුත් පරපුරේ අය අවිද්‍යාවෙන් ගොඩක් වැහිලා. මේ දෙමව්පියෝ හරිම තේරුම් බේරුම් ඇතුව දරුවන්ට කියලා දෙන්න. මම දැකලා තියෙනවා සමහර වෙලාවට බුදුහාමුදුරන්ට ලස්සනට කවුරු හරි බුද්ධ පූජාවක් තිබ්බොත් අද විවේචකයෝ වැඩි. ඒගොල්ලෝ කියනවා මේ සිමෙන්ති ඕවා කනවද? මේ ප්ලාස්ටික් වලට ගල් පිළිම වලට බුද්ධ පූජා ඕවා තියලා වැඩක් නැහැ. ඕවා දීපල්ලා පිළිකාරෝ හලට. එහෙම කියනවා නේද? ඕවා දෙන්න ඕනේ ලෙඩුන්ට, අසරණයන්ට. මතක තියාගන්න බුදුහාමුදුරන්ගේ දානානිසංසයයි පිළිකාරෝගයාගේ දානානිසංසයයි අහසයි පොළොවයි වගේ. බුදුහාමුදුරුවෝ කියන්නේ අසංකේය කල්පලක්ෂ 4ක් එක දිගට දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී පුරපු කෙනෙක්. බුදුහාමුදුරන්ගේ දාන පාරමිතාවේ ආශ්චර්ය පින්වත්නි, මහ පොළොවේ පස්වලට වැඩි ඇඟේ මස් දන් දීපු තරම්. ඊළඟට අහසේ තරුවලට වැඩිය තමන්ගේ ඇස් දන් දුන්නා. මෝදේ වතුරට වැඩිය ඇඟේ ලේ දන් දුන්නා. මහා මේරුවට වැඩිය උසට සසරේ ඔටුනු පලං හිස් දන් දුන්නා. අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි. අසංකේය කල්ප ලක්ෂ 4ක් තිස්සේ. පිළිකාරෝ හලේ ඉන්නේ අසංකේය කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරුපුන්ද? එහෙම පෙරම් පෙරුවා නම් පිළිකාරෝ හලේ නෑනේ. ඒ නිසා ඒකයි මේකයි සමාන කරන්න යන්න එපා. අඩුම ගානේ කටවත් වරද්ද ගන්න එපා. ලෝතුරා බුදුවරයෙක්ගේ ලාභයට හානි කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ සසරේ අපිට කවදාවත් බත් ඇටයක්වත් දකින්න හම්බ වෙන එකක් නෑ. ඔයත් හරිම බුද්ධිමත් ජීවිතේ ගලප ගන්න. කර්මයේ කර්මඵලයේ මතමයි, හේතුඵලවාදයේ මතමයි ලෝකය සකස් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අනුගමනය කරන මිනිස්සු එක තප්පරයකටවත් මිත්‍යා දෘෂ්ටියකට ඇදෙන්න එපා. අවිද්‍යාවට යන්න එපා. ලෝකේ භයානකම පාපයක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය. බුදුහාඳුරෝ කියනවා මිත්‍යා දෘෂ්ටිකයට නියත වශයෙන්ම තියෙන ගති දෙකයි. එක්කෝ මිත්‍යා දෘෂ්ටිකය අපායේ උපදිනවා, එක්කෝ තිරිසනෙක් වෙලා උප්පත්තිය ලබන. එනිසා මෝහය කියන්නේ දුරු කළ යුතු දෙයක්. මෝහය දුරු කරන්න ආයේ න්‍යායට තර්කයට ගලපන්න ඕනේ නෑ. පොත්පත් වලින් පෙරලන්න ඕනේ නෑ. පරම්පරාවෙන් ආවා කියලා බලන් ඉන්න ඕනේ නෑ. බද්ධිය තමන් මේ ප්‍රශ්න හතරට දදා බලනවා නම් තේරෙයි මෝහය කියන්නේ දුරු කළ යුතු දෙයක්. දැන් මම ප්‍රධාන අකුසල් මූල තුනම කිව්වා. මොනවද? පළවෙනි එක ලෝභය, ද්වේෂය, මෝහය. බුදුහාමුදුරුවෝ පින්වත්නි ඔය ගොඩට තව එකක් දානවා. දන්නවා අපි ළඟ මේක ටිකක් වැඩිපුර තියනවා කියලා. මොකද්ද දැන්? සාරම්භ. මොකද්ද සාරම්භ කියන්නේ? එකට එක කිරීම. අපිට කවුරු හරි මොනවා හරි කළොත් අපි කියන දෙන්නම් ඔබට. මිනිස්සු ගාව තියෙනවා කතාව කොකාට වාරේ නම් තිත්තයට දෙවාරේ. සින්දු වලිනුත් ඇහුණා පහුගිය කාලේ. හැබැයි ඒවා බුද්ධ ආගම නෙමෙයි ඈ. කොකාට වාරේ නම් තිත්තයට දෙවාරේ කියන්නේ වෛරයනේ. ඇයි? උඹ මට කරපු දෙයට මන් දෙන්නම් ඩබල් කරලා රිටර්න් එක. නෑ ඒක බුද්ධ ආගම නෙමෙයි. මම දැක්කා
ගීපද පෙළේ යන කාලෙම කොල්ලෙක් ත්‍රිවිල් එක ගහලා තිබ්බ කෑල්ලක්. මොකද්ද ගහලාද? කොල්ලා ලියලා තියෙනවා ඉවසලා 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 බැරිම තැන එතන තමයි ඉවසිය යුතු හොඳම තැන. අන්න බුද්ධ ආගම. තේරෙනවද? බුද්ධ ආගම පින්වත්නි කොකාට වාරේ නම් තිත්තයට දෙවරයි කියන තැන නෑ. හැබැයි ඉවසලා 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 බැරිම තැන එතන තමයි ඉවසිය යුතු හොඳම තැන. කොච්චර වටිනවද? මේ ලෝකෙ පින්වත්නි හරිම ලස්සන දර්ශනයක්. බුදුහාමුදුරුවෝ කියනවා ඉවසලා ඉවසලා බැරිම තැනක් ආවොත් එතනත් ඉවසපල්ලා. එතෙන්දි ඉවසගත්තොත් එතනින් එහාට ඉවසන්න දෙයක් නෑ. උඹලා සසරේ දිනලා ඉවරයි. ඉවසීම කියන්නේ මහ පුදුම ගුණයක්. හාමුදුරුවන්ට ඉවසීම තියෙන්න මේපෑ. ඉවසීම නැති වුණොත් වැඩක් නෑ. මේ මහානකම කියන්නේ ඉවසීම. ගොඩක් අය හිතන් ඉන්නවා මහානකම කියන්නේ මොකක්ද? හාමුදුරුවෝ තට්ටේ ගන්න එක කියලා. තව සමහරව හිතන් ඉන්නවා මොකද්ද පින්වත්නි මහානකම? ඔය සිවුරු පොරවන් කියන එක. නෑ, ඕ එකක්වත් නෙමෙයි මහානකම. ධම්මික සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා මහානකම කියන්නේ කරුණු තුනයි. ඔන්න අද හොඳට තේරුම් ගන්න. අද ඉඳන් මතුගම මිනිස්සු හාමුදුරුවන්ගේ මහානකම ගැන හිතද්දි මේ කරුණු තුන ගැන හිතන්න වෙන මොකුත් එපා. පළවෙනි එක මොකද්ද? මහානකම කියලා කියන්නේ ධම්මික අක්කෝ සන්තන්න පච්චක්කෝසං. කේන්ති ගත යුතු තැනදී කේන්ති ගන්නේ නැති එකයි මහානකම. ඒක නම් හාමුදුරන්ට උපරිම තියෙන. නැත්නම් ඉතින් ඔයත් කරන දේවල් වලට මේ වෙනකොට දමල ගහලා ගිහිල්ලානේ. පන්සල් වැහිලා. දායකයෝ කරන දේවල් වලට කේන්ති ගත්තා නම් දායකයෝ කියන දේවල් වල හාමුදුරන්ට කොච්චර බයිනවද? තැන් තැන් වල කැරලි ගගහ හාමුදුරුවෝ එලවන්න කොච්චර try කරනවද? හැබැයි හාමුදුරුවෝ එමෙනි හැවිල්ලා පන්සලට වැන්දහමත් සූපත් වේවා කියන. හාමුදුරුවෝ වෙලවන්න හාමුදුරුවගේ චරිතය ඝාතනය කරලා කැලෑපත්තර ගහපු එක මැරුණහමත් ඒ පාංශකවලටත් ගිහිල්ලා උපාසක මහත්තයාට නිවන් සැප ලැබේවා කියනවා. ඒ අතින් නම් මහානකම නම්බර 1යි අපේ රටේ සංඝයාගේ. බොරැල්ලේ කෝවිද හාමුදුරුවෝ ගැන ඔයත් අහලා ඇති නේද? කෝවිද හාමුදුරුවෝ අපවත් වුණා ලංකාවේ හිටපු විචිත්‍ර දේශකේ. උන්වහන්සේ මමයි කොළොන්නාවේ එක පන්සලේ වැඩ හිටියේ. හාමුදුරුවෝ පල්ලෙහා බෝධිය අපි උඩ මහ පන්සලේ කෝවිද හාමුදුරුවගේ පන්සලට මහත්තයෙක් හයි කරා CCTV කැමරා. හයි කරලා ගේට්ටුව ළඟ කැමරාවට පොඩි රෙකෝඩරයක් දැම්මා. හාමුදුරුවෝ නැති වෙලාවට පණිවිඩ කියලා යන්න. හාමුදුරුවෝ දවසක් ඈත බණකට ගිහින් ඇවිල්ලා නිින්ද යන්නේ නැහැ. ඒ පාර බැලුවා කැමරාව දවල් මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් පේනවා තාත්තයි අම්මයි පුතයි සීනි කිලෝ එකයි දහත් වට්ටියයි උස්සගෙන ඉන්නවා ගේට්ටුව ළඟ. හාමුදුරුවෝ අර රෙකෝඩ් වෙලා තිබ්බ එකේ මයික් එකේ සද්ද වැඩි කරනවත් එක්කම තාත්තා කියනවා මූ කොහෙ මගුල යනවද දන්නේ. දැන් අපි කීපාරක් ආවද? මූ මගුල යනවද කොහෙද? කාටද? කෝවිද හාමුදුරන්ට. උන්වහන්සේ අපේ උඩ පන්සලට ඇවිල්ලා ගිලම්පසවල් දන ගමන් hina වෙවි කියන බලාපංකෝ ආන් අරයකා මට මගුල යනවා කිය බැන්න. මං හැව එතකොට හාමුදුරන්ට හම්බුන්නේ නැද්ද මිනිහා? හම්බුණා. එතකොට ඌ මගේ අතට දහත් තට්ටිය දීලා කිව්වලු අපේ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ කියලා. පේනවනේ කපටිකා. දැන් මහානකම කියන්නේ මොකක්ද? කෝවිද හාමුදුරුවෝ ඒ ගෙදරත් ගිහිල්ලා තාත්තට පින් දීලා බණ කියලා ආවා. මතක තියාගන්න. කේන්ති ගත යුතු තැනදීත් කේන්ති නොගන්න එකයි මහානකම. 2 බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධම්මික මහානකම කියන්නේ රෝසෙන් තන්න පටිරෝසේති. වෛර කරන්න ඕන තැනදීත් වෛර කරන්නේ නැති. සමහර ලාවට හිතනවා ගහලා එලවන්න ඕනේ කියලා. අපි එහෙම කරන්නේ නැහැ. පන්සල 4 මායි මේ වැද්ද ගන්න හොඳ නැහැ කියලා හිතන ඒත් අපි සද්ද නැතු. මහානකම කියන්නේ ඕකයි. මේ සිවුරු දාන් ඉන්නවා කියන එක නෙවෙයි. මහානකම කියන්නේ ඉවසීම. ක්‍රෝධ කළ යුතු තැනදීත් ක්‍රෝධ නොකිරීම. හාමුදුරුවෝ සමහර වෙලාවට දායකයන්ට ගිහියන්ට බණ කියද්දී අඩුපාඩු පෙන්නලා දෙනවා. ගිහියෝ වෛර බඳිනවා. වෛර බඳින්න නෙවෙයි පින්වත්නි ඕනේ වැරදි හදා ගන්න. තමන්ගේ ජාතිය වෙනුවෙන් තමන්ගේ වර්ගයා වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටින පිරිසක් ලෝකේ ඉන්නවා නම් වැටුප් නොලබා වේතනයක් නොලබා ඒ ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක පුත්‍ර සංඝයා විතරයි. අද මිනිස්සු හිතනවා මේ හාමුදුරුවෝ අපේ අඩුපාඩු පෙන්න. මොකටද? තමන්ගේ ජාතියේ තමන්ගේ ධර්මයේ යහපත උදෙසාමයි. බෞද්ධයෝ හැදෙනවා නම් ලස්සන වෙනවා නම් දියුණු වෙනවා නම් හාමුදුරුවෝ තරම් සතුටු වෙන පිරිසක් ලෝකේ නැහැ.
හැබැයි ඕක අද මිනිස්සු තේරුම් ගන්නෑ. අද සමහරලාට මිනිස්සු අන හාමුදුරන්ට මොකටද රට, හාමුදුරන්ට මොකටද ජාතිය ගැන. ඔය බණක් දහමක් කරගෙන හිටියානම් ඉවරයි. ඉතින් හාමුදුරලා කියලා පිරිසක් ඉන්න නම් බුද්ධ ආගම කියලා ආගමක් තියෙන්න එපා. බුද්ධ ආගම කියලා ආගමක් ඉතුරු වෙන්න නම් සිංහල කියලා ජාතියක් තියෙන්න එපා. සිංහල කියලා ජාතියක් තියෙන්න නම් ශ්‍රී ලංකාව කියලා රටක් තියෙන්න එපා. ශ්‍රී ලංකාව නැති වුණොත් සිංහල ජාතියක්ද නැත. සිංහල ජාතියක් නැති වුණොත් බුද්ධ ආගම කියලා ආගමක්ද නැත. බුද්ධ ආගම කියලා ආගමක් නැති වුණොත් හාමුදුරු කියලා පිරිසකුත් නැත. ඒ නිසා මහාන වෙන හැම හාමුදුරන්ගේම කරට මහාන පටිය බඳිද්දී උන්වහන්සේට මහානකමත් එක්ක ලැබෙන වගකීමක් තමයි ජාතිය, ආගම, රට. එනිසා හාමුදුරුන්ට මහානකමත් බණ දහමත් මේ තුනටම යටත්. එනිසා මෝඩ ප්‍රශ්න අහන්න එපා. හාමුදුරුන්ට මොකටද ජාති, හාමුදුරුන්ට මොකටද රට ගැන. ඒවා හාමුදුරුන්ට තමන්ගේ මහානකමත් එක්ක පැවරෙන වගකීම. ඔයත් හොඳට තේරුම් ගන්න. එනිසා හාමුදුරුන්ගේ උත්සාහය අගය කරන්න. මේ උත්සාහය ලස්සනටම දැක්ක කෙනෙක් තමයි මර්සලින් ජයකොඩි කියන කතෝලික පූජකයා. අහලා තියෙනවා? මර්සලින් ජයකොඩි කියලා පියතුමෙක් හිටියා. එතුමා ස්වර්ගස්ත වෙන්න කලින් එතුමගේ දිනපොතේ ලියලා තිබ්බ ලස්සන කවියක්. මොකද්ද කවිය? ඇත්තක් ඇති හැටියට කිව යුත්තේ සිවුරේ හෙළයේ අනුපන ඇත්තේ. සිවුරයි පනදී රට රැකගත්තේ අදත් නැහින්නේ මේ රට මැත්තේ. ඔන්න කතෝලික පූජකේ හාමුදුරුවරු දැක්ක විදිහ අපේ මිනිස්සු කියනවා මේ හාල්ලට ඕන නැති දේවල් කරනවා. එසා අවබෝධයෙන් ඉන්න. භික්ෂුව ක්‍රෝධ කළ යුතු තැනදීත් ක්‍රෝධ කරන්නේ නැහැ. ඒකත් ධාර්මිකව වටහලා දෙන්නයි උත්සාහය. මං කොළොන්නෑ පන්සලේ ඉන්න කාලේ දවසක් බුදුන් වැඳලා එනවා එළියට. ත්‍රිවිල් එකක් නවත්තලා මිදුලේ. ඒක පිටිපස්සේ මොනවද ලියලා තියෙන්නේ? මාත් ඉතින් නිකන් ඉන්න බැරි කමට කියෙව්වා. මොකද්ද ලියලා තිබ්බේ? අම්මගෙන් ගත්තේ පණ, තාත්තගෙන් ගත්තේ අන, ඕනෑ නෑ එක එකාගේ බන. මං අහුවා ඇයි? මේ තාත්තා මැරිලා 3 මාසේ බනට එක් කරන් යන්න. මං කව බනට නම් යන්නේ මං මොකේද යන්නේ මේකේ කිව්වා. මං කව ඕකේ යන්න බෑ. මොකේ ගියත් ඕකේ යන්න බෑ. ඇයි හාමුදුරුවෝ? මං කව උඹ මේකේ ලියලා අම්මගෙන් ගත්තේ පණ, තාත්තගෙන් ගත්තේ අන, ඕනෑ නෑ එක එකාගේ බන කියලා. මම මේකෙම ගිහිල්ලා බන කියන්න බහිද්දි ගමේ උන් මම මොකෙක් කියලා හිතයිද? සාවෝ කියන්නේ නැහැ. මම ඒ කොල්ලට කියපු වචන ටිකම කියන්න. මං කොඹ ඕන දිල්ලියක ගිහිල්ලා වෙන ත්‍රිවිල් එකක් අරන් වරෙන් මං එන්නම් මේ කියන්නේ කියලා මං දොර වහගත්තා. කොල්ලගේ ඇස් දෙකේ කඳුළු පිරුණා කරන්න දෙයක් නැහැ. විනාඩි 35කට පස්සේ ආවා. හාමුදුරනේ වෙන වාහනයක් ගෙනව වඩිමු කිව්වා. මං ඒ ත්‍රිවිල් එක වටේ රවුමක් ගිහිල්ලා නැග්ගා. මොකද ඒකේ මොනවා ලියලාද දන්නේ නැහැ. ඒකේ මුකුත් නැති නිසා ගියා බනට ගිහිල්ලා මං කිව්වා දැන් 7:35ත් පහුවෙලා මගේ වරදින් නෙමේ පරක්කුනේ මේ කොල්ලගේ වරදි. ඒ නිසා දැන් බන කියන වෙලාව බන ටිකක් අහමු. අද බනේ මාතෘකාව ගොංකම් නොකරනු. මිනිස්සු බැලුවා මොකද්ද මේ මාතෘකාව කියලා. ඒ පාර ධම්මපදයෙන් පටන් ගත්තා. නතං කම්මං කතං සාදු යං කත්තානං තප්පති යස්ස අසු මුකෝ රෝදං විපාකම් පටිසේවති. අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පින්වත්නි, යම් දෙයක් කරලා දීර්ඝ කාලයක් ගියාට පස්සේ ඒ දේ දිහා හැරිලා බලද්දී ඇස්වලට කඳුළු වෙනවා නම් එවැනි දේවල් කරන්න එපා. ඒවා පව්. ඇස්වලට කඳුළු වෙනවා නම් සිහි කරද්දී ඒවා පව් කරන්න එපා කියලා. මං කව මේ පුතණ්ඩියත් ස්ටිකරයක් ගැහුවා කාලයකට කලින්. දැන් ඒ ගැන හිතද්දී ඇස්වලට කඳුළු ආවා. ඒක පවක්. ඇයි? ස්ටිකරේ ගහද්දි හිතුවේ නෑ අම්මා ලෙඩ වෙයි, තාත්තා ලෙඩ වෙයි, හාමුදුරුවෝ ගේන්න වෙයි, පිරිත් කියන්න වෙයි, අම්මා මැරෙයි, තාත්තා මැරෙයි, පාංශකූලේ දෙන්න වෙයි, හාමුදුරුවෝ වඩම්මන්න වෙයි, දානෙට එක්කන් එන්න. මොකවත් හිතන්නේ නැතුව නේ ගැහුවේ. දැන් පසුතැවිලි වෙනවා. කරන්න දෙයක් නෑ. මං කව ඒ නිසා අපි මුතනි මතක තියාගන්න, අපි තිසරණයත් එක්ක මව් කුසින් එළියට ආපු මිනිස්සු. අපි හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තාම අම්මා දුවන් ආවේ පන්සලට. අඟුලිමාල පිරිත කියලා අපිට ආශිර්වාද කළා. තිසරණයත් එක්ක ලෝකේලිය දැකපු මිනිස්සු අපි. කන් විදිද්දී ඉඳුල් කට ගාද්දී අකුරු කියවද්දී ඉස්කෝලේට බාර දෙද්දී තිසරණයත් එක්කයි අපි මේ ගමන් පටන් ගත්තේ. ගෙපල කපද්දී, ගෙවල් හදද්දී, ගෙට ගෙව දීද්දී, කන් විදි ඔක්කොම තිසරණයත් එක්කයි මේ ගමන ගියේ. මගුල් මුද්ද දාද්දී අතේ පිරිත් නූල ගැට ගහලා පිරිත් කියලා ආශිර්වාද කළා. ජයමංගල ගාථා වලින් අපි ජීවිතේ ගෙනිත්. අන්තිමට මැරෙද්දී මරණ මංචකයේදී කියන්නේ පිරිත්.
මැරිලා අපිව ගිනි තිබ්බහම අලු ටිකට හින්නෙත් පිරිත් පෑ. තිසරණයෙන් තොර ජීවිතයක් අපිට නෑ. මං කිව්වා ඒ නිසා කොල්ලෝ ඒ තිසරණයට ගරහනවා කියන්නේ උඩ බලන් කෙල ගහනවා වගේ වැඩක්. අපි කොහේ හරි බුදියාගෙන උඩ බලාගෙන කෙල ගැහුවොත් ආයි කෙල ටික වැටෙන්නේ අපේ මූණටමයි. ඒ නිසා එවැනි දේ කරන්න එපා. ඒවා පව්කම්. ඔය තිසරණයට බයින මිනිස්සු ගොඩාක් වෙලාවට නාකි වෙලා එකතෙන් වුණාට පස්සේ හරියට පසුතැවෙනවා. මරණ මංචකෙත් දුක් විඳිනවා. මම පන්සල හදද්දී පින්වත්නි මෙන්න මේ අවංක කතාව. මම පන්සල හදද්දී මගේ පන්සලට විරුද්ධව පෙස්සමක් ගහපු මිනිහා මැරෙනකන් තමන්ගේ දරුවන්ට කිව්වලු අනේ හාමුදුරන්ගේ මූණ බලන්නේ කොහොමද? මොකද පස්සේ දැනගත්තා මේ හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා. අනේ මං ඒ හාමුදුරන්ට විරුද්ධ වුණා පුතේ මට නම් යන්න බෑ පන්සල පැත්ත. ජීවිත කාලේ මැරෙනකම්ම පීඩාව විඳලා තමයි පීඩාවටපත් උනේ මරණයටපත්. විඳවන්න වෙනවාමයි පින්වත්. කවදාවත් තිසර මේ ලෝකේ ඔබට ලැබෙන්න වටිනාම වස්තු තුන. යංකින්චි රතනං ලෝකේ විවිධ වටිනා මණික් වර්ග අපිට හම්බ වෙනවා. රතනං බුද්ධ සමන්නත්ති බුදුහාමුදුරුවෝ වගේ වටිනා මණිකක් ආයි හම්බ වෙන්නේ නෑ. ධර්මයත් එහෙමයි සංඝයත් එහෙමයි. එනිසා හරියට පරිස්සම් වෙන්න. මම ওই බණ ටික කියලා ආව පන්සලට. පිමතුනි මාස 5කට විතර පස්සේ මම බොරැල්ල හන්දියේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳිද්දී ත්‍රිවිල් එකක් ඇවිල්ලා නතර කරා. හාමුදුරනේ වඩිමු කිව්වා. මට දැක්ක ගමන් මතක් වුණා අර කොල්ලන්නේ කියලා. කවුද? අම්මගෙන් ගත්තේ පණ, තාත්තගෙන් ගත්තේ අන, ඕනෑ නෑ කේකාගේ බණ. මං ආයි ගිහිල්ලා ත්‍රිවිල් එක පිටිපස්සේ බැලුවා. අර ඔක්කොම ගලවලා මේක දැන් ලියලා මේ ගෞතම බුද්ධ රාජ්‍යයි කියලා. ත්‍රිවිල් එකට නැගලා මං පිටටත් අට්ටු කරලා කිව්වා පුතේ හැදෙනවා නම් උඹලා හැදෙද්දී අපි තරම් සතුටු જાතියක් ලෝකේ කොහෙවත් නෑ මතක තියාගන්න. එනිසා සංඝයා කියන්නේ එහෙම જાතියක්. වෛර කළ යුතු තැනදීත් වෛර කරන්නේ නෑ. ඕන්නම් මට තිබ්බනේ දොරවල් වහලා නිදාගන්න බනට එන්නේ නෑ කියලා. එහෙම නෑ. වැරද්ද හදාගත්තොත් අපි කැමති කියන තැනයි සංඝයා ඉන්නේ. තුන්වෙනි එක කියනවා මහානකම කියන්නේ භණ්ඩන්තන්න පටිභණ්ඩති පෙරලගෙන ගහන්න හිතන තැනදීත් නොගහ ඉන්න එක. අපිටත් හිතෙනවා මොකද ඔයත් උන්ගේ පවුල් වලින් ඇවිල්ලා මහාන වෙන අය මෙහෙත් ඉන්නේ. ඔයත් වගේම අතපය හතර හොඳට පණ තියෙනවා. ඊළඟට ඔයත් අන්ට එන සිතුවිලිම අපිටත් එනවා. කේන්ති යනවා. ගහන්න හිතෙනවා. පෙරලගෙන දෙන්න හිතෙනවා. ඔයත් අන්ටත් වැඩි හයිය තියෙන්නේ අපිට. උපාසකම්මලා ගෙවල් වල ඉන්න උදවියට දිය කිරෙන් හදලා මිටි කිරි ටික දෙන්නේ පන්සලටනේ. චීස් බටර් ඔක්කොම පූජා කරන්නේ අපිටනේ. අපිට තමයි හයිය. ගිහියන්ට හයිය නෑ. ගියන්ගේ ගොල්ල වල කොහෙද හයිය බර වැඩ කරලා මහන්සි වෙලා දහඩිය මුගුරු වගුරුවලා ලිංගික ක්‍රියාකාරකම් වල යෙදিলা දරුවෝ උස්මහත් කළා. උන්ට කොහෙද හයිය? අපිටනේ හයිය. අපි ගන්න ආහාර වල ශක්තිය අපේ ඇඟවල් වල තිය අපිට දෙන්න පුළුවන් කැරකිලා වැටෙන්න. බුදුහාමුදුරන්ට කොසල් මහරජුරු කොහොමද හාමුදුරු ගැන කිව්වේ? හට්ට පහට්ටා උදග්ගු දග්ගා අබිරත රූපා ජීනිතින්ද්‍රිය. බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ හොඳ උසමහතයි. මසින් වැසුණු පිරිපුන් ශරීර නහරවැල් ඇටකොටු මතුවෙලා නැහැ. රංකඳන් වගේ බබලන ශරීර. ඒ ශරීර පිනාගිය ඉන්ද්‍රියන් සහිතව ඉන්නවා. හැබැයි මිගභූතේන චේතසා විහරಂತಿ අර අච්චර උසමහත වුණත් ඒ හාමුදුරලා මුවපොව්වන්ටත් වැඩිය අහිංසකයි. හයිය නැති නිසා නෙවෙයි හිතේ දමනය තියෙන නිසා. සන්තෝ දන්තෝ ශාන්තයි දාන්තයි. හාමුදුරුන්ගේ ගුණ එහෙමයි. හාමුදුරු කියන්නේ පින්වත්නි සන්තින්ද්‍රියා සන්ත මනසා සන්තං තේසං ගතං තිත ඔක්කිට චක්කු මිතබානි තාදිසා සමනාමම්. චූල සුභද්‍ර කසාද බැඳලා ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික ස්වාමියා අහපුහම උඹ සරණ ගිය උඹේ හාමුදුරු කොයි වගේද කියලා. මොකද මහත්තයා නිගණ්ඨයෝ ආශ්‍රය කළේ ගෙදෙට්ට ආපු නිගණ්ඨයෙක් දැකලා චුල්ල සුභද්‍රා චි කිව්වා. එතකොට අහපුවම ඇයි කියලා අනේ ශ්‍රමණේක් නම් ඉස්සෙල්ලා ලැජ්ජ බය තියෙන්න ඕනේ කිව්වා. මම සරණ ගිය මගේ ශ්‍රමණයෝ නම් ඔහොම නැහැ කිව්වා. එතකොට මිනිස්සයා ඇහුවා උඹ සරණ ගිය උඹේ ශ්‍රමණයෝ කොහොමද? ඔන්න චුල්ල සුභද්‍රව කියපු ගාතාව. මොකද්ද කිව්වේ? සන්තින්ද්‍රියා සන්ත මනසා. හොඳ ශාන්ත ඉන්ද්‍රියන් ශාන්ත වෙච්ච මනසක්. සන්තං තේසං ගතං තිතං හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඇවිද්දත් ශාන්තයේ හාමුදුර. ඔක්කිට චක්කු මිතබානි. හාමුදුරුවෝ කියන්නේ බිමට හැරුණු ඇස් ඇතිව ගමන් කරන කෙනෙක්.
මට ඊයේ පෙරේදා දානයක් ඉවරලා වැඩම කරද්දි කතෝලික මහත්තයෙක් එතුමා තමයි වාහනේ ලෝකේ නාවේ 100ක් නමක දානයක් ඉවර වෙලා. එතුමා මට කියනවා හාමුදුරනේ මට මේ හාමුදුරු ගැන පුදුම පැහැදීමක් තියෙනවා. මං හැබැයි අපේ මිනිස්සු 100ක් එකතු වෙලා කන බොන තැනක කොච්චර සද්දද? මෙතන හාමුදුරු 100 නමක් හිටියා ඔබ වහන්සේලා දාන ඉවර වෙලා අර එක හාමුදුරු කෙනෙක් බණ කියද්දී 100ක් නමම බිම බලාගෙන බොහොම සංවරයි. මේක තියෙනකන් ශාසනය රැකෙන ඔය අලුතෙන් මහාන වෙලා ඉන්න තරුණ උන්වහන්සේලා දාන වෙලාවටත් කියවනවා වටාපතේ මූණ වහගෙන. මං ඊයේ පෙරේදා දොස් කිව්වා. මං බණ කියනවා ඒගොල්ලෝ කියවනවා. මං ඒ පාර බණ නවත්තලා කිව්වා මේ උන්වහන්සේ හෝටලයකට කණ්ඩ ඇවිල්ලා නෙමෙයි දම්පලක ඉන්නේ කට පියාගෙන ඉන්න කියලා. මහාන කරපු ගුරුවරයාත් එතන මට කරන්න දෙයක් නැහැ. භික්ෂුන් වහන්සේලා ඒ ගුණ දරනවා නම් මිනිසු පහදිනවා. ඒකනේ බුදුහාඳුරුගේ අප්පසාදානම්වා පසාදාය. පසාදානම්වා බියෝ භාවය. නේ? චූල සුභද්‍රා කියනවා මගේ ශ්‍රමණයෝ බිමට හැරුණු ඇස් ඇති මිත බහනී පිරිසිදු ලස්සන වචන කතා කරන තාදිසා සමනාමම. එහෙව් ශ්‍රමණයෝයි අපි සරණ ගියේ. එනිසා කොසල් රජුරුත් කියනවා මුව පැටව් වගේ මිගභූතේන චේතසා. ඔයත් මතක තියාගන්න භික්ෂුව එහෙමයි. එනිසා මෝඩ සංකල්ප ඉවත් කරලා ධර්මයේ තුල හැසිරෙන්න. එකට එක කරන්න යන්න එපා. මොනවා හරි කිව්වා කියලා අනිත් පැත්තට අපිත් කරන්නම් බලාගන්න. එහෙම නෙමෙයි. එකට එක කරොත් එකට එක කරන කෙනත් විනාශ වෙනවා. ඒකට අහු වෙන කෙනත් විනාශ වෙනවා. මෙතන ඇතිනේ ජීවිත කාලෙම එකට එක කරපු අය. ලැබිච්ච දෙයක් නෑ නේද මෙච්චර කල් එකට එක කරලා. විනාශයක් විතරයි. ඒකටත් පොඩි කතාවක් කියන්න. වලසා සහ කෝංගහ. කැලේ යන වලහේ කෝංගහක් යට නිදාගත්තා. අත්තක් කඩන් වැටුණා වලහගේ ඇඟට. වලා හිතුව මේ ගහේ ඉන්න දෙයියෝ වෙන්න ඇති මම මෙතන ඉන්නවට අකමැත්තෙන් මේක කළේ කියලා. කරන්නම් ඔබට හොඳ වැඩක් කියලා ගියා වඩුව ළඟට. වඩුවගෙන් ඇහුවා මොනවද මේ දවස්වල කරන්නේ? මං කරත්තයක් හදන. කරත්තේ රෝදවලට හොඳම ලීය කෝණ්ඩීය. වඩුව ඇහුවා කෝන් ගහක් කොහෙද තියෙන්නේ? එන්නකො මං පෙන්නන්න කියලා එක්කන් ගිහිල්ලා කිව්වා මෙන්න කපා ගන්න. වඩු මහත්තයා පළවෙනි පොරෝපාර ගහද්දි ගහේ ඉන්න දෙයියෝ බැහැලා බිමට මොකද්ද මේක? මම රෝද හදන්න කෝන්ලී කපනවා. කවුද උඹට කිව්වේ කෝන්ලී හොඳයි කියලා? අර වලහා. වලහා එච්චරද කිව්වේ? ඔව් එච්චරයි කිව්වේ. වලහා නොකියපු ටික මං කියන්නම් අහගනින් කිව්වා. එකට එක කිරීමනේ. එපාර දෙයියෝ කියනවා කෝන්ලී හොඳයි තමයි. හැබැයි කෝන්ලියෙන් හදපු රෝද වලස් හමින් එතුවොත් යකඩ වගේ හයියයි. ඉස්සෙල්ලා වලහා මරා ගනින්. ගහ දුවන්නේ නැහනේ ඔහොම තියෙයි. වලහා මරාගෙන ඇවිල්ලා ගහ කපා ගනින් කිව්වා. මේ වඩුව ගිහිල්ලා වලහා මැරුවා. හමත් තිරාගෙන ඇවිල්ලා ගහත් කැපුවා. ලෑලි ටිකක් තරන් ගියා. මොකද්ද බණ පොතේ මේ කතාවෙන් අපිට කියලා දෙන්නේ? අන්තිමට එකට එක කරන්න ගිහිල්ලා වලහට ජීවිතේ නැති වුණා. කෝන් ගහත් විනාශ වුණා. දෙයයන්ට විමානෙත් නැති වුණා. එකෙක්වත් සතුටින් හිටියේ නැහැ. ඔයත්තන්ටත් එහෙමයි. ඔය ආයතනවල ඉස්කෝලවල කර්මාන්ත ශාලාවල වැඩ කරද්දී හැමදාම අපි එකිනෙකාව විවේචනය කර යන්නේ. උඹටත් දෙන්න උඹටත් දෙන්න. අන්තිමට අපිත් විනාශ වෙනවා අපිවත් දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන සාරම්භය අයින් කර යුතු දෙයක්. එකට එක කිරීම නවත්තන්න. බුදුහාඳුරෝ මේ ටික කියද්දි බද්දිය කියනවා අනේ බුදුහාඳුරනේ නියමයි. කවුරුත් කියපු පළියට නෙවෙයි දෙයක් විශ්වාස කරන්න ඕනේ. ඔය විදිහට නුවණින් ගලපලම තමයි. කොහොමද මාත්‍රිකා හතර ආයි කියමු බලන්න. හොඳද නරකද? කුසල්ද අකුසල්ද? දිගු කාලයක් කළොත් යහපතක්ද අයහපතක්ද? ඊළඟට මේ දේවල් කරොත් නුවණැත්තෝ ගරහනවද නැද්ද? මාවත් අද පටන් ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් කොට සලකන සේක්වා කියලා බද්දිය කිව්වා. බද්දිය එහෙම කියද්දි බුදුහාඳුර කිව්වා කලබල වෙන්න එපා ඔහොම ඉන්න කිව්වා. බුදුහාඳුර ඇහුවා දැන් මං ඔයාට මාව සරණ යන්න කිව්වද? නෑ ස්වාමීනි. මං කිව්වද ඔයාට මගේ අනුගාමිකෙක් වෙන්න කියලා? නෑ ස්වාමීනි. මං කියපු දහම පිළිගන්න කියලා කිව්වද? නෑ ස්වාමීනි. ඉතින් එහෙනම් බද්දිය මේ මිනිස්සු එළියේ කියන්නේයි මට මායාවක් තියෙනවා මං මිනිස්සු රවට්ට ගන්නවා කියලා. මං දැන් ඔබව රැවට්ටුවද? නෑ ස්වාමීනි. ඔබ වහන්සේගේ ධර්මයට මම පැහැදුනා. එහෙනම් බද්දිය ඔබටම තේරෙනවා ඇති ආවර්තනීය මායාවක් මට තියෙනවද නැද්ද කියලා. මොකද්ද බද්දිය කිව්වේ? බද්දිය කියනවා ස්වාමීනි එහෙම මායාවක් තිබුණත් දැන් ඒකටත් මම කැමතියි.
ඔබ වහන්සේලාග ආවර්තනීය මායාවක් තියෙනවයි කියලා මිනිස්සු කියනවනම් ඇත්තටම තියෙනවනම් ඒකටත් කැමති. මේකනේ ලෝකේ යථාර්ථය. බද්ධිකාතේ ආවට්ටනීය මායා ඒක නම් නියමයි. කල්යාණියතේ ආවට්ටනීය මායා ඒක බොහොම සුන්දර එකක්. පියාතේ ආවට්ට මායා ඒ ආවට්ටනීය මායාවට අපි හරිම කැමති. අනේ බුදුහාඳුරනේ මේක හරිම සුන්දරයි. ඔය කියන ක්‍රමයට හැදෙනවා නම් බ්‍රාහ්මණයෝ ශාස්ත්‍රීයෝ වෛශ්‍යෝ ශූද්‍රයෝ ඒගොල්ලන්ට අයහපතක් වෙන්නේ නැහැ. කවුද පින්වත්නි බ්‍රාහ්මණ කියන්නේ? පූජකයෝ. මේ රටේ මේ ලෝකේ ඉන්න හාමුදුරුවෝ ටික පූජකයෝ ටික කුරුක්කල්ලා මවුලවිලා දෙයක් කරන්න කලින් ඔය ටික කල්පනා කරනවා නම් ඒගොල්ලන්ගේ ආගමික ග්‍රන්ථවලින් නෙමෙයි ශාස්ත්‍රවරුන්ගෙන් නෙවෙයි ලෝකේ යථාර්ථය මගින් තීරණය කරන මේ දේ හොඳද නරකද කුසල්ද අකුසල්ද දිගු කාලයක් මේක කළොත් යහපත්ද අයහපත්ද මේ දේවල් කළොත් විඤ්ඤුන් ගරහනවද නැද්ද කොච්චර ලස්සන පූජකයෝ ටිකක් ලෝකෙට බිහි වෙයිද අද වෙලා තියෙන්නේ එහෙම පූජකයෝ නැහිතුමනාපේ කරනවා කරලා කියනවා අනේ අපිට කවුරු මොනවා කිව්වත් කමන්නේ අපි කරන්නේ අපිට ඕන දේ කියලා නේද අද ඉන්නවන්නේ මහානායක හාමුදුරුවන්ට කාරක සංඝ සභාවලටත් යටත් නැති පිරිසක් ඒගොල්ලෝ කියනවා නෑ මේ අපි කාටවත් යටත් නෑ අපි ස්වාධීනයි එහෙම වුණාම පින්වත්නි තමන්ට මාර්ගයේ වරදිනවා එහෙම මිනිස්සු තමයි පව්කම් කරලා අපායට යන්න සූදානම් වෙන්නේ ඊළඟට බද්ධිය කියනවා ශාස්ත්‍රීයයෝ පාලකයෝ ඒගොල්ලොත් මේ ක්‍රම හතරට හික්මෙනවා නම් හොඳද නරකද කළ යුතුද නොකළ යුතුද දිගු කාලයක් කළොත් යහපත්ද අයහපත්ද විඤ්ඤුන් ගරහනවද නැද්ද කිය හිත කරනවා නම් ඒගොල්ලන්ගේ අතින් මෝඩකම් වෙන්නෙත් නෑ කිව්වා පාලකයෝ ওই දේවල් හිතන්න ඕනේ අද ඒවා හිතන්නේ නෑ පාලකයෝ හිතුවනම් කරන්න කලින් මේ මෝඩ වැඩ කළොත් සංඝයා විරුද්ධ වෙයිද වැඩිහිටියෝ විරුද්ධ වෙයිද නුවණැත්තෝ විරුද්ධ වෙයිද කියලා බුදු පිළිමුස්සන්ගේලා පොලිසිය තියයිද කුඩ කඩලා හාමුදුරුන්ට ගහයිද ගහන්නේ ඒවා හිතුවේ නෑනේ කරන්න කලින් හොඳද නරකද කුසල්ද අකුසල්ද මේවා කළොත් විඤ්ඤුන් ගරහයිද නැද්ද අපේ රටේ පින්වත්නි හැම ජනාධිපතිවරයෙක්ම පහළ වෙද්දී ඒ හැම ජනාධිපතිටම ඉන්නව නේද ජනාධිපති උපදේශකලා කීයක් ඉන්නවද කියලා මන් දන්නේ නැහැ හැබැයි 60 හුටා මාරක් ඉන්නවා නේද ජනාධිපති උපදේශකලා මගේ මේ වයසට මන් තේරුම් ගත්ත දෙයක් ජනාධිපති උපදේශකලා කරන්නේ නැත්තේ එකම දෙයයි අනිත් ඔක්කොම කරනවා මොකද්ද කරන්නේ නැති එකම දේ ජනාධිපතිට උපදෙස් දීම ඒ හැර ඒගොල්ලෝ රස්සාවල් වලට මිනිස්සු දානවා ඉස්කෝල වලට ළමයි දානවා පර්මිට් වලට තෙල් ගහනවා දුරකථන බිල් රජයෙන් ගෙවා ගන්නවා ඉඩම් අයිති කරගන්න ඔක්කොම කරනවා කරන්නේ නැති එකම දේ මොකක්ද උපදෙස් දීම හැබැයි නම ජනාධිපති උපදේශක ඒ උපදේශකයන්ට ඔය ටික කියලා දෙන්න පුළුවන් නම් මේවා හොඳයි මේවා නරකයි මේවා කුසල් මේවා අකුසල් දිගු කාලයක් මේවා කළොත් පැවැත්මක් නැහැ මේවා කරොත් සමාජයේ ඉන්න නුවණැත්තෝ විඤ්ඤුන් පූජකයෝ අපිට ගරහනවා එතකොට පාලකයා විනාශ වෙන්නේ නැහැ තුන්වෙනියට කියන වෙලෙන්දෝ වෛශ්‍යයෝ ඒගොල්ලෝ දෙයක් කරන්න කලින් මේවා කළ යුතුද නොකළ යුතුද මේ දේවල් හොඳද නරකද කුසල්ද අකුසල්ද එහෙම හිත කරනවා නම් ඒගොල්ලෝ විනාශ වෙන්නේ නැහැ දැන් ලංකාවේ සාර්ථක ව්‍යාපාරික මහත්තයෙක් ඊයේ පෙරේදා මාව මුණ ගැහෙන්න ආපු වෙලාවක ලස්සන කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? හාමුදුරනේ මං මේ රටේ කිසිම මිනිහෙක්ට වහ කවලා නැහැ. මේ රටේ කිසිම මිනිහෙක්ට වංචා කරලා කිසිම දෙයක් විකුණලත් නැහැ. ව්‍යාපාරිකයෙක් විනාශ වෙන්න බලපානවා කරුණු තුනක්. එතුමා කියනවා ස්ත්‍රීන්ට ලොල් වෙනවා නම්, මත්පැනට ලොල් වෙනවා නම්, සූදුවට ලොල් වෙනවා නම් ඒ ව්‍යාපාරිකයා විනාශ වෙනවා. ඔය තුනම මං ගාව නැහැ. මන් තිසරණේ සමාදන් වෙලා පන්සිල් පද පහ රැකලා බොහොම සතුටින් ජීවත් වෙන මිනිහෙක්. මේ සාර්ථකව මිනිස්සු කියන කතා. ඒ මිනිස්සයා සතුටු වෙනවා ඇයි දෙයක් කරන්න කලින් හරිද වැරදිද? කුසල්ද අකුසල්ද? මේ දේවල් දිගු කාලයක් කළොත් ව්‍යාපාරේ ස්ථාවර වෙයිද නැත්නම් විනාශ වෙයිද? මේවා කළොත් විඤ්ඤුන් ගරහයිද නැද්ද? එහෙනම් ව්‍යාපාරිකයන්ටත් මේ ධර්මය ස්ථාවරය පිණිස හේතු වෙනවා. ඊළඟට ශුද්‍රයෝ කම්කරු වැඩ කරන මිනිස්සු මේ රටේ සාමාන්‍ය ජනතාව ওই විදිහට හිතනවනම් හොඳද නරකද කුසල්ද අකුසල් ඒ මිනිසුන්ගේ ජීවිතත් ස්ථාවර වෙනවා. ඕම කියද්දි බුදුහාඳුරෝ කියනවා බද්ධිය හරියට හරි. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්ධ විතරක් නෙවෙයි මේ ඉස්සරහෙන් තියෙන සල්ගස් පේලිය උනත්
ඔය කියන ධර්මයට අනුව හික්මෙනවා නම් මේ සල්ගස් උනත් අකාලේ විනාශ වෙන්නේ නෑ. මිනිස්සු ගැන කවර කතාවද? එනිසා අපේ පින්වතුන්ලා අද ඉඳන් කවුරුත් කිව්වා කියලා පොත්පත්වල තිබ්බා කියලා ආගමික ශාස්ත්‍රවරු ඉගන්වන ඔය ආගමික ශාස්ත්‍රවරු කියන ඔක්කොම ඇත්ත නෙවෙයිනේ. ඒගොල්ලෝ කියන ඔක්කොම ඇත්ත වුණා නම් ලෝකෙ මෙහෙම ව්‍යසනයක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ආගමික මතවාදයක් නෙවෙයි කියන්නේ දර්ශනයක්. ලෝකේ යථාර්ථය ගැන. අනිත් සියලුම ඒවා ආගම්. මේක දර්ශනයක්. ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගත යුතු දෙයක්. එනිසා එක එක මතවල ඉඳගෙන ලෝකෙ දිහා බලන්නේ නැතුව ධර්මය මොකක් වුණත් කර්මය එකයි කියන සංකල්පයෙන් අපි වැඩ කරන්න ඕනේ. ලෝකේ ආගම් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කර්මය හැමෝටම බෙදන්නේ එක හැන්දෙන්. එනිසා ඔයත්න්ගේ ජීවිතත් ප්‍රායෝගිකව ලස්සන කරගන්න වැඩපිළිවෙලක ඔයත් නිරත වෙන්න ඕනේ. එහෙනම් අද ඉඳන් කොහොමද දෙයක් කළ යුතුද නොකළ යුතුද කියලා තීරණය කරන්නේ? වචනයක් වුණත් පිට කරන්නේ. මේක හොඳද නරකද? මේවා කුසල්ද අකුසල්ද? දිගු කාලයක් මේ දේවල් කළොත් මට වෙන්නේ යහපතක්ද අයහපතක්ද? මේ දේවල් කළොත් නුවණැත්තෝ ගරහනවද නැද්ද? එතකොට හරි පරිස්සම්. වචනයක් දාන්න කලිනුත් හිතන්න. ඉන්දියාවේ තියෙනවා කියමනා වී දාපම් බිමට ඇහිදින්න පුළුවන්. වචන දාන්න එපා, ඇහිදින්න බෑ. මොකද්ද මේකෙන් කියන්නේ? වී දැම්මොත් ඇටෙන් ඇටේ හරි ඇහිදින්න පුළුවන් ඉවර වෙනකම්. වචනයක් දැම්මොත් බෑනේ. ඔය අපේ මිනිස්සු සමහර වෙලාවට එක දේවල් කියලා ඊට පස්සේ කියන අනේ සෝරි 10 පාරක් කිව්වත් ඉතින් අර මිනිහාගේ හිතේ ඇතිවෙච්ච කැළල මකන්න අවුරුදු 50ක් ගිහිල්ලත් කියනනේ දා මට මෙහෙම කිව්වනේ නේද? එනිසා වචනයක් දාන්න කලින් හිතන්න කිව්වා, දාන මොහොතේ හිතන්න කිව්වා, දැම්මට පස්සේ හිතන්න කිව්වා. දෙයක් කරන්න කලින් හිතන්න කිව්වා, කරන මොහොතේ හිතන්න කිව්වා, කලාට පස්සේ හිතන්න කිව්වා. එතකොට අපිට ජීවිත ලස්සන කරගන්න පුළුවන්. මේ බණ ඔයත්න්ගේ ජීවිතවල සතුට, සැපය, සන්තෝෂය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. පින්වතුනි, හැම මොහොතකම තිසරණය සමාදන් වෙන්න. බුදුන් සරණ යන්න, දහම් සරණ යන්න, සංඝුන් සරණ යන්න. පන්සිල් පද පහ රකින්න උපරිමයෙන්ම ආරක්ෂා කරන්න. ඔයත් උත්සාහ කරන්න ඕනේ පන්සිල් පද පහ ආරක්ෂා කරගන්න. ඊට අමතරව ලෝකේ හැමදේම පරිහරණය කරන්න, සැප විඳින්න, ලස්සනට ජීවත් වෙන්න, සල්ලි කන්දරාවක අයිතිකාරයෙක් වෙන්න. හැබැයි දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියන තැනට හිත හදලා ජීවත් වෙන්න ප්‍රශ්නයක් නැහැ. ලක්ෂ ගාණක් වටින වාහනයක එහෙම යන්න දවසක මේකත් දාලා යන්න වෙනවා කියන තැනට හිත හදලා විසාකලා එහෙමනේ ජීවත් වුනේ. අවුරුදු 7 දී සෝවාන් වුණාට 16 වෙද්දි කසාද බැඳලා ළමයි 20ක් හැදුවා. මොනුපුරු මිනිපිරියෝ 100ක් වට කරගෙන කෝටි 9ක් වටින දියමන්ති මාලයක් බෙල්ලෙත් දාගෙන යාළු මිත්‍රෝ පිරිවරාගෙන ගී සින්දු කියා අවුරුදු 120ක් ජීවත් වුණා. ඒ නිසා මේ මනස්ගත ආතාරය සමහරව ඉතින් එනවා සෝවාන් වුණාම සුදු විතරයි අඳින්නේ. කනේ කරේ තියෙන ඒවත් ගලවයි බිම් බලාගෙන යයි. නේද? එහෙම මේ මනස්ගත නැහැ. සෝවාන් වෙච්ච විසාක කසාදත් බැඳා. ළමයිනුත් හැදුවා. දෙයියෝ දීපු බබාලා නෙමෙයිනේ. මිනිසයා දීපු බබාලා. ඊළඟට ආභරණත් පැලැන්දා. ගීසින්තුත් කිව්වා. සෝවාන් වෙනවා කියලා කියන්නේ කයේ ඇති වෙන වෙනසක් නෙමෙයි, මනසේ ඇති වෙන අවබෝධාත්මක ස්වභාවය. ඒ නිසා ඔයත්ොත් සතර අපායන් නිදහස් වෙන්න ප්‍රීතිමත් ජීවිතයක්, ලස්සන ජීවිතයක් ගත කරන්න අදිෂ්ඨාන කරගන්න. බෞද්ධයෝ මෙච්චරයි අවසානයේ කියන්න තියෙන්නේ. ආසදයක් කණ්ඩ, කැමැති තැනක යන්න, තමන් කැමති විදිහට ගේ පොඩ්ඩක් හදාගන්න, හොඳ සැප පහසුකම් ඇතිව ලස්සනට ජීවත් වෙන්න. බෞද්ධයෝනේ. බෞද්ධයෝ කියන්නේ හිඟන්නෝ જાතිය නෙවෙයි. සමහරලාට මේ බෞද්ධයන්ව හිඟන්නෝ කරන්නේ නැහැ. හිඟන්නෝ නෙවෙයි. බෞද්ධයෝ කියන්නේ ශාස්ත්‍රීය මිනිස්සු. බලන්නකො බුදුහාඳුරන්ගේ කාලේ හිටපු බෞද්ධයෝ ටික. අනේපිඩු සිටුතුමාලා, විසාකා මහෝපාසිකාලා, බිම්බිසාර මහරජුරු, කොසල් මහරජුරු නේ මහා ධනපතියෝ. දුප්පත් පෝසත් හැමතෙම මේ ධර්මයේ එකයි. හැබැයි බුදුහාඳුරු කියනවා දුප්පත් වෙලාම මැරෙන්න ඕනේ නෑ, සාර්ථක දහමක් තියෙනවා. බුදුහාඳුර කියනවා උට්ටාන වීර්යාදිගතා, උත්සාහයෙන් වීරියෙන් සල්ලි හම්බ කරන්න. බාහා බල පරිචිත අතපය වෙහෙස කරන්න, සේදාවක් කිත්තේහි දහඩිය මුගුරු වගුරවන්න හම්බ කරන්න සල්ලි ඒවා ධාර්මිකයි.
හම්බ කරද්දී හැබැයි බඹරස්සේන ඉරියතෝ මල නොතලා රොංගන්න මීමැස්ස වගේ කාටවත් කරදරයක් කරන්න එපා. දැන් මීමැස්ස රොංගත්තා කියලා මලට හානියක් නැහැනේ. ඒ වගේ තමයි තලා පෙලා අනුන්ගෙන් හොරකම් කළා නෙවෙයි මහන්සියේ. වම්මිකෝ උපචියති වේයත් උඹස බදිනා වගේ රැස් කරන්න සල්ලි විශාල ධනස්කන්ධයක උරුමකාරයේ වෙන්න සතුටින් ඉන්න අවබෝධය තුල ඉන්න. ඒ අවබෝධය තුළ ප්‍රායෝගිකව මේ දර්ශනය ජීවිතයට එකතු කරගෙන මෙලොව ජය ගන්න, පරලොව ජය ගන්න, උතුම් නිවනින් සැනසෙන්න මේ අහපු බණ උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.